තමන්ගෙන් රටට ලෝකෙට යමක් වෙලා පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙලා මිනිසුන්ගේ ජීවිත පහසු වෙලා අර එහෙම වෙලා කියලා දැනෙන සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එක වෙන කොහෙන්වත් ගන්න බෑ. ගොඩක් අය පැකිලෙන්නේ, ගොඩක් අය අසමත් වෙන්නේ යම්කිසි දෙයක පළවෙනි අඩිය තියන්න. අපේ තරුණ පරම්පරාවට ටිකක් මිසින් වෙන දෙයක්. මගේ මොනවද තියෙන ස්ට්‍රෙන්ත්ස්, මගේ මොනවද තියෙන නොලෙජ් එක සමහරට හිතන්න පුළුවන් මට කන්ටෙක්ස්ට් නැහැ, මට නෙට්වර්ක් එකක් නැහැ, මට මේව නැහැ කියලා. හැබැයි ඔයා එක වැඩක් කරලා හරියට පෙන්නුවොත් එහෙම ඒකම ඇති ඔයාට තව දොරවල් ගොඩාක් විවෘත වෙන්න. ඔපචුනිටිස් කියන ඒවා එකක් තියන්නේ ඔය කියන්නේ අපි මුකුත් නොකර හිටියොත් ඔහේ ඇවිල්ලා කඩම් පාත් වෙන්නේ. සිංහල අකුරු කිව්වොත් පළවෙනියටම කවුද ඔයගොල්ලන්ට මතක් වෙන්නේ? මම දන්නවා දැන් මේ අපේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ටම ඔළුවේ අනිවාර්යයෙන්ම චරිතයක්ම වෙනවා ඇතිනේ. අන්න එයා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ සිංහල කතා කරන්නේ හරිම පොඩි පිරිසක් නේ. මේ ලංකාවේ අපි තමයි අත්‍තරම කිව්වොත් මේ සිංහල පරිහරණය කරන ජනතාව වෙන්නේ. ඒත් මේ සිංහල භාෂාවට පුදුම වටිනාකමක් දීලා අත්‍තරම කිව්වොත් එයා හිතුවා මේ ඩිජිටල් ලෝකේවත් තියෙන්න බැරි භාෂාවක් කොහොමද ඇත්ත ලෝකේ තියෙන්නේ කියලා. ඒක හින්දාම එයා පටන් ගත්තා භාෂා. ඉතින් මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති මේ කවුද කියලා. ඇත්තටම කිව්වොත් අපිටත් අපේ සීනියර් කෙනෙක් අපේ කැම්පස් එකේමයි මොරටුව යුනිවර්සිටි එකේ. ඉතින් අපිට ගොඩක් ඉන්ස්පයර් වෙච්ච කෙනෙක්. ඉන්ස්පයර් වෙච්ච කැරක්ටර් එකක්. ඉතින් මම මේ වචන ටික කියනකොටම මම දන්නවා ඔයාලගේ හිතේ මැවෙන්නේ නැති මේ කවුද කියලා. ඉතින් අදටත් ඔයගොල්ලෝ හෙලකුරු, හෙලගෝ, පේහිය මේ හැමදේම පාවිච්චි කරනවා නම් අන්න ඒ කෙනාට පින් සිද්ධ වෙන තමයි මේ හැමදේම අද ලංකාවට ලෝකයට බිහි වුණේ. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි දනික පෙරේරා. ඉතින් ආදරෙන් පිළිගන්න අයියා ආදරෙන් සහ ගෞරවයෙන් රයිසරා ඉනෝවේෂන්ස් අපි අද අපේ රයිසරා ඉනෝවේෂන් ස්ටුඩියෝ එකට. ඇත්තම කියනෝනේ අපේ පළවෙනි පොඩ්කාස්ට් එක. ඉතින් හරිම ගෞරවයෙන් සහ ආදරෙන් පිළිගන්නවා රයිසරා අපි. ඔව් මටත් ඇත්තටම සෑහෙන සතුටුයි අද ඔයගොල්ලන්ගේ පළවෙනිම පොඩ්කාස්ට් එකට සම්බන්ධ වෙන්න ලැබීම. අනිවාර්යෙන්. ඒත් එක්ක මගේ අනිත් පැත්තේ ඉන්නේ කවුද? සාමාන්‍යයෙන් අපේ වීඩියෝස් වල හැම මේ දකින්න මූණක්. මේ ඉතින් අපේ වෙන කවුරුත් නෙමෙයි අපේ මුළු ටීම් එකම හොඳ විෂන් එකකට මිෂන් එකකට අපි හැම කෙනෙක්වම ඩ්‍රයිව් කරන කෙනා තමයි මේ ඉන්නේ. රයිසරා ඉනෝවේෂන්ස් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් සවිනුවන සර. ඔව් ඉතින් හරිම සතුටුයි අද පළවෙනි පොඩ්කාස්ට් එකම මේ දනික අයියත් එක්ක කරන්න හම්බෙච්ච එක. අපි ඉතින් ගොඩක් දේවල් ඉස්සරහට කතා කරන්න තියෙනවා. අනිත් එක තමයි සවිනු මං හිතන්නේ දැන් අද අපි දෙන්න විතරක් නෙමෙයි මේ පිටිපස්සේ ඉන්නවා ගොඩ දෙනෙක් ක්‍රිවිකුල, තෙවිඳු, නෙත්මි, චමෝත් ගොඩක් දෙනෙක් ඉන්නවා අපේ ටීම් එකේ. ඉතින් මේ හැම කෙනෙක්ටම අද හරිම ප්‍රවුඩ් දවසක් නේ. හේතුවයි මේ වගේ සීනියර් කෙනෙක් ඇත්තටම කිව්වොත් අපි මේ ජර්නි එක පටන් ගන්න ඉන්ස්පයර් වෙච්ච කැරක්ටර් එකක් මේ. එයාත් එක්ක මේ වගේ පොඩ්කාස්ට් එකක් මේ වගේ කතා බහක් කරන්න සමහර වෙලාවට අපි මේවා පටන් ගත්ත මුල කාලේ හිතුවේවත් නැහැ. අර මේ සමහර වෙලාවට අර අපේ තියෙනවනේ එක සෙෂන්ස් ඔය සෙෂන්ස් වලට ඇවිල්ලා අර ළමයි ගොඩාක් අස්සේ ඉඳන් අපි අහගෙන හිටපු කතා හින්දා තමයි අපි ඉන්ස්පයර් වුනේ. ඉතින් අද අපිට මේ විදිහට හම්බෙලා කතා කරන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි. අනිවාර්යයෙන් මට හොඳට මතකයි අපේ අර මේ මුලින්ම පටන් යුනිවර්සිටි එකට එන්නත් කලින් තියෙනවනේ මේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් වගේ එකක්. ඒකෙදි අපිට මේ දනික අයියා කතා කරා එක සෙෂන් එකකදී. මට ඒක හොඳට මතකයි. අපි ඒ දවස්වල දැන් ඔන්ලයින් තිබ්බේ අපේ. මේ හොඳට මතකයි එදා කතා කරපු දනික අයියා. ඉතින් අපිත් අර ළමයෙක් විදිහට මේ බලාගෙන හිටියා එදා සෙෂන් එක. හැබැයි අද කොහොම හරි අපිට පුළුවන් වුණා මේ වගේ තැනකට ඇවිල්ලාම කතා කරන්න. අනිවාර්යෙන්. මටත් ඇත්තටම සතුට වැඩිමත් ඒකයි. මම ඇත්තටම ගොඩක් තැන්වලට යනවා අපේ කැම්පස් එකට වගේම තව යුනිවර්සිටිස් වලට ගිහිල්ලා මගේ කතාව ව්‍යවසායකත්වයේ අර අපි හැමතිස්සෙම වෙනසක් කරන්න ඕන, ස්ටේටස් කෝ එකට චැලෙන්ජ් කරන්න ඕන කියන කතාව හැමතිස්සෙම බෙදා ගන්නවා. ඉතින් මගේ ජීවිතේත් මම බලාපොරොත්තු වෙමින් හිටියා එහෙම ඉන්ස්පයර් වෙච්ච කවුරු හරිම ගේ කතාවකට සක්සස් ස්ටෝරි එකකට මට නැවත සැරයක් ඒක විට්නස් කරන්න හම්බෙයි කියලා. ඉතින් මේ මල්ලිගෙන් රිවිකුල මල්ලිගෙන් කෝල් එක ආව ගමන් ඇත්තටම මට මාර සතුටක් දැනුනේ. තවමත් මම මේ දේ කරගෙන යනවා. ඉතින් ඒකෙන් හම්බෙච්ච වපුරපු බීජයක් පැලවෙලා ඒ පැලයකින් මට නැවත ආරාධනා කරාම කියන්නේ ඇත්තටම සෑහෙන සතුටුයි. thank you so much. ඉතින් මේ අපි අද කතා කරන්න යමු. ඉතින් අපි ඇත්තටම වැදගත්ම දේවල් ටික දැන් අපි ඇත්තටම අයියාගෙන් ඉන්ස්පයර් වෙච්ච කට්ටිය. ඉතින්
දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝ ඇවිල්ලා යුනිවර්සිටි අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන කෙනෙක් වෙන්නත් පුළුවන්. ග්‍රැජුවේට් වෙලා අලුත් දෙයක් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ඕනම කෙනෙක්ට ඕගොල්ලන්ගේ ජර්නි එකට ඉන්ස්පිරේෂන් එකක් ඇඩ් කරන්න මේ පොඩ්කාස්ට් එකෙන් අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නෙට යන් අයියා සවිනු දෙන්නටම පුළුවන් උත්තර දෙන්න. මොකද අපි දෙගොල්ලන්ටම තියෙනවා එකම පාත් එකේ ගමනක්. ඒ කියන්නේ ජර්නි එක ටිකක් සිමිලර්. හැබැයි අයියා අපිට වඩා ගොඩාක් ලොකු තැනක ඉන්නේ. හැබැයි අර අපි අත්‍තරම කිව්වොත් අයියාලාගේ පාත් එකේ ඇවිල්ලා ඒ තාම අපේ ජර්නි එක යන ගමන. හැබැයි සිමිලර් ජර්නි එකක්. අයියා අපිට මුලින්ම කියමුකෝ දැන් මේ භාෂාව පටන් ගන්නවානේ. අයියා ස්ටාර්ට් කරන්නේ මේ හෙලකුරු. ඇත්තටම කිව්වොත් ඒ මොහොතේ හෙලකුරු කියන දේ, ඒ කියන්නේ හෙලකුරු එකෙන් අයියා ඇත්තටම කිව්වොත් ප්‍රශ්නයක් විසඳුවා. හැබැයි පොඩි වලට සිංහල ටයිපින් ඒ හැමදේම තිබ්බනේ එක්සිස්ටිං දෙයක්. අයියා කොහොමද මේ ටීම් එකක් හදාගෙන අලුත් ප්‍රශ්නයක් හොයාගෙන මේකට සොලියුෂන් එකක් දෙනවා කියලා කොහොමද මේ භාෂාව ගොඩ නැගුවේ? ඇත්තටම නංගි මේ භාෂා ගොඩනැගීම කියන්නේ භාෂා නිර්මාණය වීම මම තාමත් දකින්නේ සෑහෙන අහම්බයක්. ඒක very randomly accidentally වෙච්ච දෙයක්. ඉතින් උඩේ ඇත්තටම මට ඔයගොල්ලෝ කිව්වත් වගේ මට සිංහල අකුරු වලට සිංහල ෆොන්ට්ස් වලට ලොකු පැෂන් එකක් තිබ්බා ඉස්කෝලේ කාලේ ඉඳන්. ඉස්කෝලේ කාලේදී ප්‍රෝග්‍රෑමින් ගැන කිසිම දැනුමක් නැති කාලෙත් ඔය අනම්මනම් ෆොන්ට්ස් ගාලවල බලලා ඒවයි ග්ලිෆ්ස් වෙනස් කරලා මගේම ෆොන්ට්ස් හදලා නම් දාලා ඒ වගේ ඉතින් එක එක විකාර වැඩ කරා ඒ දවස්වලත්. ඉතින් ඒ පැෂන් එක තමයි ඇත්තටම මම කන්ටිනියු කරේ යුනිවර්සිටි එකට ආවට පස්සේ. දැන් අපිට තියෙනවානේ CSE එකේ 3rd year project එකක් කරන්න. ඒතර project එක කරනකොට මට උරුණා මේ අර මට interested පැත්තේ මට passionated පැත්තේ දෙයක් කරන්න. එතකොට ඒකේ ඒ කාලේ වෙනකොට තිබ්බ වටපිටාව හරියට බැලුවොත් එහෙම දැන් සිංහල කම්පියුටර්ස් වල කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. අර මේ සිංහල යුනිකෝඩ් කිට් එකක් එහෙම ඉන්ස්ටෝල් කරාම තමයි Windows XP වගේ ඒවා වැඩ කරේ. හැබැයි ඒ අරින්න ගැටලුවක් තිබ්බේ නැහැ. හැබැයි දැන් ওই කාලේ තමයි මුලින්ම Android එහෙම ලංකාවට Android phones එන්න ගත්තේ. ස්මාර්ට් phones එන්න ගත්තේ. ඕකත් එක්ක මම තව දැන් මේ ඔක්කොම connecting the dots නේ. ඒතර connect වෙච්ච තව dot එකක් තමයි. එකක් තමයි මට තිබ්බේ passion එක. එක තමයි academically මම ඒ පැත්තට ඉගෙනගෙන ගිය එක. තව dot එකක් තමයි ඒ කාලේ ලස්සන blogging culture එකක් තිබ්බා. සිංහලෙන් blogs ලියන්න වටපිටාවක් තිබ්බනේ. ඉතින් මමත් ලියුවා දනිකගේ සිතුවිලි කියලා ඒ දවස්වල කැම්පස් යන කාලේ blog එකක් ඒක. එහෙම මම ඊට පස්සේ ලියන්න හම්බුනේ නෑ. එච්චර අදහස් තිබ්බද අයියට? ඒක ඇත්තටම ඒකේ මගේ ප්‍රසිද්ධම උනේ eBay කුප්පි කියලා ලිව්වා. eBay වලින් කොහොමද බඩු ගෙන්නන්නේ ඔන්ලයින් පේමන්ට්ස් කරන්නේ ඒ වගේ නිකන් ටෙක්නිකල් පැත්ත තමයි මම ලිව්වේ. හැබැයි දැන් ඒත් එක්කම අර මේ බ්ලොගින් ඒ දවස්වල සිංහල බ්ලොගර්ස් යූනියන් කියලා එකක් හදාගෙන මීට්අප්ස් තිබ්බ කට්ටිය ඇවිල්ලා කතා බහ කරලා. ඉතින් ඕකත් හේතුවක් වුණා මට මේක ප්‍රශ්නය අවබෝධ කරගන්න. දැන් මේ මිනිස්සු දැන් මම නම් ලිව්වේ ටෙක් වගේ බ්ලොග් එකක්. හැබැයි ගොඩාක් ලස්සන ආටිකල්ස් ලිව්වා. තමන්ගේ ජීවිතේ ෂෙයා කරගත්ත. නැත්තම් ලස්සන කතා ලිව්වා. බ්ලොග්ස් තිබ්බා සිංහල බ්ලොග්ස්. එතකොට ඕවා මට දැනිච්ච ප්‍රශ්නේ තමයි දැන් මෙච්චර මේ මිනිස්සු ලස්සන ලිව්වට මේක කියවන්න පුළුවන් ඉතින් කම්පියුටර් එකේ ඉස්සරහ වාඩි වුණොත් විතරයිනේ. හරි. හැබැයි අපේ හැමතිස්සෙම අතේ තියෙන ඩිවයිස් එක ෆෝන් එක. ස්මාර්ට් ෆෝන්. ඒතර මේ රීඩින් කේපබිලිටි එක මේ ලියන බ්ලොග්ස් ටික අපිට ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට කියවන්න දෙන්න පුළුවන් ෆෝන් එකට සිංහල රීඩින් කේපබිලිටි එක දුන්නා නම්. ඒතර ඒ වෙනකොට ස්මාර්ට් ෆෝන්ස් වලට සිංහල රීඩ් කරන්න පුළුවන් කමක් තිබෙම නැහැ. කිසිම විසඳුමක් තිබ්බේ නැහැ. ඉතින් උතරදී තමයි මට ඕනුනේ Android තිබ්බ අතරම අර යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් ලිස්ට් වල ඒරියා එක ඒරියාස් දෙනවනේ අපිට. ඒතර Android වලට සොලියුෂන් එකක් තිබ්බා. ඒතර ඕකෙන් තමයි මාව මොටිවේට් උනේ. හරි Android වලට මට ෆෝන් එකට සිංහල සපෝට් එක හදන්න. ෆස්ට් ඇත්තරම මම බලාපොරොත්තු වුණේ Android OS එකටම හදන්න. හැබැයි 6 months වගේනේ අපිට ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක තියෙන්නේ. ඒතර ඒ කාලය ඇතුළතදී OS එකට හදන්න මේ ස්කෝප් එක වැඩි. මම ended up උනේ බ්‍රවුසර් එකක් හැදුවා. සිංහල කියවන්න පුළුවන් බ්‍රවුසර් එකක් හැදුවා. මගේ බ්‍රවුසර් එකෙන් ගියොත් ඕනම සිංහල බ්ලොග් එකක් කියවන්න පුළුවන්. ඒතර මගේ ෆස්ට් යූසර්ස්ලා වුණෙත් ඇත්තරම මේ බ්‍රවුසර් එකේ අර බ්ලොගර්ස්ලා ටික සිංහල බ්ලොගර්ස්ලා ටික. හරි. ඊට පස්සේ ඒක තමයි යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එකට කරේ. ඊට පස්සේ දැන් ඒගොල්ලන්ට ෆෝන් එකෙන් සිංහල කියවන්න පුළුවන් සොලියුෂන් එකක් දුන්නාට පස්සේ ඒගොල්ලන්ගේම ආපු ඊළඟ ඩිමාන්ඩ් එකක් තමයි හරි දැන් අපිට කියවන්න පුළුවන්. දැන් අපිට ලියන්නත් ඕන. ටයිප් කරන්න කමෙන්ට් එකක් දාන්න පෝස්ට් එකක් ලියන්නත් ඕන. ඒතර එතනින් තමයි ඉන්ස්පයර් වුනේ හෙලකුරු හදන්න. හෙලකුරු ක්‍රියේට් කරන්න.
තරොන්නොම ඇතරම හම්බෙන් වෙච්ච එකක් හැබැයි ඒ හම්බය බිස්නස් එකක් බවට පත් වනේ අර මං මුලින්ම හදපු එක බ්‍රව්ස එක වෙනම බිස් ඔපිට එකක් එකත් වෙරි රන්ඩම්ලි සෙට්ටුන මොකට ඒකට වෝඩ් එකක් හම්බුණ සෞතිශයට වෝඩ් එකක් හම්බුණ ඒක සිංහලට අමතර ටැමිල්ලට එක්ස්ටෙන් කරම සපෝට් එක ඉන්දියාවලත් ටිකක් ප්‍රසිද්ධ වුණා ඒලකොට ටැමිල්වලට ත්‍රීඩිං කරන්න කිසිම දෙයක් නෑ එතර කෝමරි වෝඩ් එක හම්බීමත් එක්ක ලංකාවේ ටෙල්කෝ කෙනෙක්ගෙන් ඒකට ඩිමාන්ඩ් එකක් කාව එටිසලාට් එක දැන් එතර එටිසලාට් එකෙන් ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරේ අර අපි ප්‍රශ්න විසඳුවාම අපිට සමහරලාට මාර රැන්ඩම් ඔප්චුනිටි සෙට් වෙනවා හරි ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරේ මේක දැන් මෙච්චරකල් ලංකාවේ මිනිස්සුන්ට සිංහල වෙබ්සයිට්ස් බ්‍රවුස් කරන්න බෑ හැබැයි සිංහල වෙබ්සයිට් උත් බ්‍රවුස් කරන්න ඒගොල්ලෝගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට දුන්නොත් එහෙම ඒගොල්ලන්ට data තව කන්සම්ප්ෂන් වැඩි වෙනවා යූසර්ස්ලාගේ data කන්සම් ඒගොල්ලෝගේ බිස්නස් එක data and voice නේ එතකොට අන්න එතන එකක් නිසා ඒගොල්ලෝ මට මේ බ්‍රවුසර් එක කමර්ෂියලයිස් කරන්න අවස්ථාවක් ලැබුණා උත්තරෙදි තමයි මම තීරණය කරන්නේ මේක මම කම්පැනි එකක් විදිහට ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට නෙමෙයි කම්පැනි එකක් ෆෝම් කරලා ඒ හරහා කරනවා කියන එක පොඩ්ඩක් දිගයි කතාව මේ එතරින් මේ මම අර ඇහිඳගත්ත ටිකක් තියෙනවා ඒ කියන්නේ වචන ටිකක් ලස්සන වචනත් එක්ක මේ එකක් තමයි අයියා මේ අවෝඩ් එකක් වින් කරා කිව්වා ප්‍රොජෙක්ට් එකක් කියන්නේ ප්‍රොජෙක්ට් එකකින් පස්සේ මේක පටන් ගන්න ඊට පස්සේ ඔව් ඔපචුනිටිස් හම්බුනායි කිව්වා ඇත්තට මේ හැමදේම අපේ කතාවෙත් තියෙනවා නේද ඔව් ඒක තමයි එන්නේ මාත් මේ අර අයියා කතා කරනවා මාත් මේ කල්පනා කරේ මේ ඇත්තටම අපිත් ඒ වගේ තැනකින්ම තමයි පටන් ගත්තේ මුලදී මේ කියන්නේ අර අපි මේ රයිසලා පටන් ගනිද්දී මුලින්ම පටන් ගත්තේ මේ අපිට ඇත්තටම මේ හැබැයි අර ටීම් එකක් හැදෙන්න ඕනේ කියලා අයිඩියා එකක් තිබ්බා. ඒක මේ ෆස්ට් ඉයර් එක ෆස්ට් සෙම් එක ඉවර වෙලා අර ටිකක් දිග නිවාඩුවක් හම්බ වෙනවනේ. පොඩි එක්ස්ට්‍රා ප්‍රශ්නයක් අයියා කොයි කාලෙද මේක තර්ඩ් ඉයර් එක තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමිස්ටර් ඉවර මේ ඉතින් අපි අර හම්බෙන ටිකක් දිග නිවාඩු කාලේ මේ මුල් කාලේ ටිකක් නිකම්ම ඉඳලා අන්තිම කාලේ තමයි කට්ටිය එකතු වෙලා පටන් ගත්තේ. දැන් මේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ කට්ටිය එකතු වෙලා මොකක් හරි කරමු කියලා. ඉතින් අර අපි කට්ටිය එකතු වෙලා මුලින්ම ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා මේ SLIOT කියලා කම්පිටිෂන් එකක් තියෙනවානේ. අපේ යුනිවර්සිටි CSC එකෙන්ම කරන්නේ. CSC එකෙන් ඔර්ගනයිස් කරනවා. ඔව් ඒකට අපි ප්‍රොඩක්ට් එකක් හදලා දැම්මා මේ බින් එකක් ප්ලාස්ටික් සෝට් කරන්න. එතකොට අන්න ඒකේ අපිට සෙකන්ඩ් රනර්ස් අප් හම්බුණා. එතනින් අපිට ප්‍රයිස් මනි එක රුපියල් 50000ක් හම්බුණා. ඒ 50000න් අපි මුලින්ම ගත්ත එක 3D print එක. ඒ කියන්නේ අපි කල්පනා කරා දැන් මේ 50000ට මොකද කරන්නේ? ගොඩක් කට්ටිය දැන් කම්පිටිෂන් යනවා. දැන් අර අයියා කියපු කතාව මම කල්පනා කරේ දැන් ඔය අයියත් පටන් ගත්ත යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් එකකින් කිව්වනේ. යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට්ස් නම් තියෙනවා මාරි කියන්නේ ළමයිම කීයක් ඉන්නවද එක බැච් එක. හැබැයි ඒවා ඉස්සරහට යන්නේ හරිම අඩුයිනේ. කම්පිටිෂන් වලටත් ළමයි දානවා. හැබැයි ඒවත් ඉස්සරහට යන්නේ හරිම අඩුයි. මේ අර අපි දිනව ප්‍රයිස් මනි එකෙන් අපි හිතුවා අපි මොකද කරන්නේ මේක අපි දැන් සමහරව නම් කරන්නේ ගොඩක් ඕකෙන් කනවා වුණා බෙදා ගන්නවා ඕකනේ. අපි ඊට හිතුවා මේකෙන් අපි 3D print එකක් ගත්තොත් නරකද මේ අපිටත් තිබ්බ ප්‍රශ්නයක් එතකොට මේ ප්‍රොජෙක්ට් එකක් කරන්න යද්දී ඉක්මනට 3D print එකක් කරගන්න හරි අමාරුයි. එදා උදෙත් එනට මේ එන කට්ටක් කෑවා මේ print එකක් කරගෙන අරන් මේ ඉතින් අපි කතා වෙලා එතකොට රුපියල් 50000 මදි 3D print එකක් ගන්න. ඒක බැලුවම රුපියල් 79000ක් වුණා 3D print එක. අපි තව collection එකක් දාලා මුලින් එක 3D print එකක් ගත්තා. අර අපිට තිබිච්ච ප්‍රශ්නෙත් විසඳන ගම අපි හිතුවා මේ අපි මේක සර්විස් එකක් විදියටත් කරමු කියලා මේ පටන් ගත්ත එක දැන් අද වෙද්දී අපි නැවතිලා ඉන්න අපි ළඟ තියෙනවා දැන් 3D printers 9ක්. අපි මේ ඒ පටන් ගත්ත print එක වගේම ඒ තව වෙන જાතිවල ඒවා ගත්තා. දැන් එක එක විදිය දැන් අපි අර try කරන්නේ මේ 3D printing කියන එක ඇතුලේ අර total solution එකක් දෙන්න පුළුවන් මේ කම්පැනි එකක විදිහට. ආයිත් ඔය journey එක යද්දිම දැන් අර අයියා මේ හෙලගුරු පටන් අරගෙන මේ යන ගමන් තව මේ දේවල් වලට තින්වලුණානේ. තව බිස්නස් පටන් ගත්තා. ඔයත් එක්කම අපිට තව ඔපචුනිටි එකක් ආවා. අයියත් ඔපචුනිටි කතා කිව්වා වගේ අපිට තව ඔපචුනිටි එකක් ආවා මේ ඔය STEM education කියන සයිඩ් එකට යන්න. මේ ඒකත් ඇත්තටම ආවේ අපේ රිවිකුලගේ මේ O level කාලේ මැත්ස් උගන්නපු සර්. හරියම හිතවත් එයත් එක්ක මේ ඉතින් අර කතා කර කර ඉන්නකොට රිවිකුල අපි මෙහෙම දෙයක් කරමුද කියලා ඊට පස්සේ රිවිකුල ඇවිල්ලා අපේ ටීම් එකට ඕක විස්තරේ කිව්වා. ඊට පස්සේ තමයි ඔකත් පටන් ගත්තේ. ඔව් ඒක තමයි. කියන්නේ අර අපි ආපු ඔපචුනිටි එක අතහැරියේ අපි මේක කරමු. ඒ කියන්නේ අර අපිටත් දකින්න ඕනේ කවදා හරි අර ලංකාව අපි කවදාවත් අර දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරාට වෙන්නේ නැහනේ. ඒකට හැමෝගෙම ආකල්පත් වෙනස් වෙන්න ඕනේ.
ඒක වෙන්න නම් ඇත්තට මේ අර පොඩි කාලේ ඉඳන් ළමයිව අපිට හදන්න පුළුවන් නම් මේ ඒක ලොකු දෙයක් නේ. ඒකින්ද අපි කල්පනා කරා මේක අපේ විෂන් එකට අලයින් වෙන දෙයක්. මේක අපි කරොත් එහෙම අපිට අර ලංකාවේ ඉන්න යංග ජෙනරේෂන් එකත් අර අපිට පුළුවන් ස්කේල් එකෙන් අපේ පුළුවන් තැනින් අපි පටන් ගමු. අරගෙන මේ ඒකත් කරන්න පටන් ගමු කියලා. දැන් මේ වෙද්දි අපි ඒකත් කරගෙන ඇවිල්ලා අපි රයිසෙරා ස්ටෙම් කියන එක වෙනම කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරන්න කරගෙන යනවා. මාර වටිනවා ඇත්තටම මට ඔයාගේ කතාව කියනකොට මේ හිතුණු දෙයක් අපි ගොඩක් වෙලාවට මල්ලි අපිට ගොඩක් අය පැකිලෙන්නේ ගොඩක් අය අසමත් වෙන්නේ යම්කිසි දෙයක පළවෙනි අඩිය තියන්න. අපි පළවෙනි අඩිය තියලා යන්න පටන් ගත්තොත් එහෙම අපිට හිතා ගන්නවත් බැරි ඔපචුනිටි සෙට් වෙනවා. සෙට් වෙනවා අනිවාර්යයෙන්. ඉතින් අර දැන් මගේ ජර්නි එකෙත් මම කිව්වා වගේ අර යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක නිසා තමයි ඊට පස්සේ ඇවිල්ලා හෙලකුරු හැදුනේ. ඊට පස්සේ ඒත් එක්කම දැන් අර ඔයගලන්ගේ මේ අවෝඩ් එකේ ප්‍රයිස් එක කියද්දි තව එකක් මතක් වුණා මට. මොරටු යුනිවර්සිටි එකේම මේ මොබයිල් ඇප්ස් වලට ඒ දවස්වල කම්පිටිෂන් එකක් තිබ්බා. ගෲප් කම්පිටිෂන් එකක්. ඕකෙන් අපි තමයි වින් මගේ ගෲප් එක මම සහ තව 3 දෙනෙක් හිටියා ගෲප් එකේ. දැන් ඒ වෙනකොට ඇත්තරම සෙට් බ්‍රවුසර් එක හදලා තිබ්බට හැදුවේ ඔක්කොම ඉමියුලේටර්ස් වල. මට ෆෝන් එකක් නැහැ. ස්මාර්ට් ෆෝන් එකක් ඒ දවස්වල ආපුම කාලේ ගොඩක් ගණන්. ඉතින් කොහොම හරි ඒකේ ප්‍රයිස් එකට හම්බුනේ අර මේ ගෲප් මේ කම්පිටිෂන් එකේ ප්‍රයිස් එකට හම්බුනේ Google Nexus 1 ෆෝන් එකක්. ඕකේ තමයි ඇත්තටම ඊට පස්සේ මම මගේ ෆස්ට් ටෙස්ට් ඩිවයිස් එක කරගත්තා. අර එච්චර කාල ඉමියුලේටර්ස් වල හදපු ඒවා පළවෙනිටම දාලා බැලුවේ ඕකේ. අර ඕගලන්ට හම්බෙච්ච ප්‍රයිස් එක ඕගොල්ලෝ මේවා කරා වගේ අර වගේ තැනක්. අර මේ ඔපචුනිටිස් කියන ඒවා එකක් තියන්නේ ඔය කියන්නේ අපි මුකුත් නොකර හිටියොත් ඔහේ ඇවිල්ලා කඩම් පාත් වෙන්නේ නැහැ. අපි අපේ පැත්තෙන් තියන්න ඕන අඩියක්. අපේ පැත්තෙන් තියලා කොතනින් හරි පටන් ගත්තොත් එහෙම ඊළඟට පාත් එක හැදෙනවා ඔටෝමැටිකලි. ඉතින් ඔයගලගේ කතාවත් මට හරි ආසයි අහගෙන ඉන්න ඉතුරු ටිකත් කොහොමද උනේ කියලා. අර අනිවාර්යෙන් අය ඔය දැන් අපේ රයිසර් එක ඇතුළේ එහෙමනම් පුදුම ඉකෝසිස්ටම් එකක් තියෙනවා. හේතුව තමයි දැන් හිතමුකෝ අපි අවෝඩ් සෙරමනි එකක් කරනවා ස්ටෙම් එකේ ඒගොල්ලන්ට සර්ටිෆිකේට්ස් දෙනවා. අපි කෝස් එක ඉවරුනාට පස්සේ ඒ සර්ටිෆිකේට්ස් දෙනකොට පේරන්ට්ස් අපිත් එක්කනවා. ඔය පේරන්ට්ස්ලා ඉන්නවා හොඳ තැන්වල වර්ක් කරන හොඳ කම්පැනිස් වල කන්ටැක්ට්ස් තියෙන අපිටම ඇවිල්ලා කතා කරනවා අපේ මෙහෙම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කරන්න කැමතිද? අර එතකොට අපේ ඇත්තටම කිව්වොත් අපේ ස්ටෙම් එක වැඩ වෙනවා. එතනින් අපිට තව ඔපචුනිටි එකක් ක්‍රියේට් වෙනවා. අර ඒ සර්කල් එක පුදුම විදිහට රොටේට් වුණා මේක ඇතුලේ. ඇතුලේ අනිවාර්යෙන්. අර දැන් අපි ඔය මේ පටන් ගනිද්දී අර අපිට හිතෙනවානේ මේක කරන්න ගියොත් අපිට නිකන් අර අපිට බර වැඩි වෙයිද අපිට ලෝඩ් එක වැඩි වෙයිද අර අපි එහෙමයි කියලා මේ අතෑරලා දැම්මේ නැහැ. කියන්නේ මේ ජර්නි එකේ මේ මුල් කාලේ. එතකොට දැන් ඔක් කරන් යද්දි දැන් අපිට තියෙන එක මේ වාසියක් තමයි දැන් අපේ ඇතුළේ එන ප්‍රශ්නවලට මේ දැන් අපේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉන්ජිනියරින්. දැන් අපි සෙට් එක ඉන්නා මේ සොෆ්ට්වෙයාර් ඉලෙක්ට්‍රොනික්ස් ඔය සයිඩ් එකේ ඉන්න මේ සෙට් එක තමයි ඔක්කොම වගේ ඉන්නේ. මේ දැන් අපිට ස්ටෙම් එකට LMS එකක් ඕනේද අපි ඇතුලේ හදාගන්න. ඊට පස්සේ 3D printing වලට සයිට් එකක් ඕනේද ඕඩර්ස් ගන්න ඒකත් ඇතුලේ හදාගන්න. දැන් අපේ මේ විදිහට තමයි මේ ඔක්කොම රන් වෙන්නේ. දැන් අපේ තව ප්ලෑන් එකක් තියෙනවා. ඒක තව දැන් අපිට ඒක කරන ගමන් ඒතකොට ටෙස්ට් වෙනවා. කට්ටිය ඒක යූස් කරන ගමන් අපිට තව බග්ස් අඳුර ගන්න පුළුවන්. තව මොනවද දෙන්න ඕනේ ෆීචර්ස් කියලා අඳුර ගන්න පුළුවන්. ඒකත් එක්ක අපි try කරනවා මේක අර රියල් වර්ල්ඩ් එකේ මේ යස් කරන මේ එන ප්‍රශ්නත් එක්ක අපිට තව කොහොමද මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් කියලා අපි බලන එක තව හොඳ ප්‍රොඩක්ට් එකක් තැනකට අරන් යන්න. මේ එතකොට ඔන්න ඔහොම තමයි දැන් අපි ඇවිල්ලා මෙච්චර දුර මේ අර දැන් අර අයියා කියපු තව දෙයක් තිබ්බා මේ අර ඔපචුනිටිස් අර ළඟට එන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම මේ 100%ක් ඇත්තේ. කියන්නේ අර මෙතනින් එළියේ ඉන්න අර මේ අපේ යංග මේ කට්ටියටත් මේ වගේ දෙයක් අර මේ දැන් දනික අයියා දැකලා ඉන්ස්පයර් වෙන කට්ටියටත් කොහොම හරි කියන්න තියෙන අර මේ ඔපචුනිටිස් ළඟට එනකන් ඉඳලා කවදාවත් කරන්න බෑ. කියන ඔපචුනිටි එකක් නැති වුණත් මොකක් හරි දෙයක් පේන්න දෙයක් කරොත් එහෙම අනිවාර්යෙන් ඔපචුනිටිස් තමන් ළඟට මේ එනවා කියන එක තමයි අර අපිත් බිලීව් කරන්නේ. අපිත් අර හැමතිස්සෙම දැන් මේ ජර්නි එකෙත් අපි තාම ඉන්නේ මුල් හරි. අපි try කරන්නේ කොහොම හරි මහන්සි වෙලා අර අපේ වැලියු එක ක්‍රියේට් කරගන්න අර මේ එතකොට මේ ලංකාවටම කොටු වෙන්න ඕනේ නැහැ. මොකක් හරි වැලියබල් දෙයක් තියෙනවා නම් මේ ලංකාවෙන් පිටටත් අරන් යන්න පුළුවන්
මේ මට්ටමක දෙයක් තියෙනවා නම් ඇත්තටම ඔපචුනිටිස් මේ ඕනේ තරම් තියෙනවා. මල්ලිගේ එක වචනයක් මාර වටිනවා. අපි අපේ වැලියුස් ක්‍රියේට් කරගන්න ඕන කියන එක. ඒක ඇත්තටම ගොඩක් අපේ ඇත්තටම අපේ තරුණ පරම්පරාවට ටිකක් මිසින් වෙන දෙයක්. අපි ගොඩක් වෙලාවට අර ටිකක් හුරු වෙලා ඉන්නේ what I can take කියන එක හිතන්නේ. මට මොනවද ගන්න පුළුවන් බිස්නස් එකක් පටන් අරන් හරි ජොබ් එකකට ගිහිල්ලා හරි මොනාට ගිහිල්ලා හරි මට මොනවද ගන්න පුළුවන් කියන දේ තමයි ගොඩක් අය හිතන්නේ. what I can give කියන එකට අපිට ફોකස් එක දෙන්න පුළුවන් නම් හරි. මගේ මොනවද තියෙන ස්ට්‍රෙන්ත්ස් මගේ මොනවද තියෙන knowledge attitude passion මේ ඔක්කොම යූස් කරලා මට මොකද්ද දෙන්න පුළුවන් උපරිම දේ. එතකොට entrepreneurship එකක් නම් ඒක product එකක් service එකකින් එළියට එයි. job එකක් නම් තමන් කරන වැඩවලින් එළියට එයි. ඒකට ફોකස් කරොත් ඒක අපි හරියට කරනවා කියන්නේ අපිට opportunities කියන එක return එක විදිහට definitely ලැබෙනවා. හරි. එතකොට අර පුළුවන් තරම් අපි ෆෝකස් කරන්න ඕන අපේ වැලියු එක වැඩි කරගන්න. අපි කම්පැනි එකක් විදිහට ටීම් එකක් විදිහට ෆෝම් වුණත් ඒතර ටීම් අප් වෙනකොටත් ඇත්තටම අපේ වැලියු එකනේ වැඩි වෙන්නේ. මම එක්කෙනෙක් විදිහට ඉන්නවට වැඩිය තව කැපබිලිටිස් තියෙන තව කෙනෙක් එකතු වුණාට පස්සේ මගේ අපේ ටීම් එකේම වැලියු එක තව වැඩි වෙනවා. ඕම ටීම් එකේ වැලියු එක වැඩි කරගෙන අපි කරන දේවල් පේනකොට තමයි අනිත් ඒවාගෙන් අනිත් තැන් වලින් ඔපචුනිටිස් ගලාගෙන එන්නේ. නේ? එතකොට දැන් ඒක සමහරලාට අපේ පළවෙනිම සමහරට හිතන්න පුළුවන් මට කන්ටෙක්ස්ට් නැහැ, මට නෙට්වර්ක් එකක් නැහැ, මට මේව නැහැ කියලා. හැබැයි ඔයා එක වැඩක් කරලා හරියට පෙන්නුවොත් එහෙම ඒකම ඇති ඔයාට තව දොරවල් ගොඩාක් විවෘත වෙන්න. හරියටමයි. ඔයගොල්ලන්ගේ කතාවෙත් ඒක මට දැනුනේ. මගේ කතාවෙත් දැන් අර ටිසලාට් එකත් එක්ක මුලින් එක කරාට පස්සේ අපිට ඩයලොග් එකකිනුත් දොර ඇරුණා. ඒතර ඩයලොග් වලටත් අපි සෙට් බ්‍රවුසර් එක මේව කරා. ඊට පස්සේ එතනින් එහාට තව අපිට කාලයක් තිබ්බමල්ලි දැන් ප්‍රොඩක්ට් බිස්නස් එකක් කියන එක ටිකක් ලොන්ග් ටර්ම් ජර්නි එකක් නේ. එතකොට ඇත්තටම කාලයක් තිබුණා අපිට අපේ ප්‍රොඩක්ට්ස් වලින්ම සර්වයිව් වෙන්න අමාරුයි ටීම් එකේ එක්ස්පෙන්සස් කවර් කරගෙන ඔක්කොම. ඒතර අපි පොඩ්ඩක් ස්ට්‍රැටජිකලි ඔපරේට් වුණා පොඩි හයිබ්‍රිඩ් කම්පැනි එකක් විදියට. අපේම ප්‍රොඩක්ට්ස් හදන ගමන් අපි පිටායටත් මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට් සර්විසස් ඔෆර් කරා. ඒතර ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇප් එකේ ඉඳන් ගොඩක් මීඩියා channels වල ඇප්ස් එහෙම අපි තමයි ඒ දවස්වල හැදුවේ. ඒතර ඔය අතරේ අපි මීඩියා කම්පැනි දෙක තුනක් එක්ක වැඩ කරනකොට තව මගේ අතුලදී පැෂන් එකක් එළියට ආවා මේ නිවුස් පැත්තට. එතකොට තමයි එතනින් තමයි SMS බිහිවුනේ. ඉතින් ඔය වගේ අර අපි හිතන්නේ නැති විදිහට මොකක් හරි කොතනින් හරි පටන් අරගෙන තමන්ගේ වැලියු එක එළියට පෙන්වන එක තමයි වටින්නේ. මොනවා කියන්නේ අනිත් ඒවා අර කාන්දමක් වගේ මැග්නට් එකක් වගේ අනිත් ඒවා අපි ගාට එනවා. අනිවාර්යෙන්යි. දැන් මේක බලාගෙන ඉන්න කට්ටියට දැන් අපේ මේ කතාවෙන් හරිම ඉන්ස්පයර් වෙනවා ඇති. හැබැයි අයියා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. දැන් අර අපිට අපේ ෆස්ට් ස්ටෙප් එක තියනකන් තමයි ඇත්තටම දැන් මේක ඩවුට් ඇති. මම මේක කරනවද මට මොනවා වෙයිද? මම මේකේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගියාට පස්සේ මම කොහොමද ඉතුරු දේවල් මං ගාවට මගේ වටේ එකතු කරගන්නේ? කාගෙන් හරි ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් ඒක කොහොමද ඉවර කරගන්නේ? ඔය ප්‍රශ්න හැමදේම තියෙනවානේ. දැන් අපි අයියා දැන් අපේ ස්ටාර්ට්අප් එක වුණත් අයියාගේ කම්පැනි එක වුණත් මේ හැමදේම පටන් ගන්නකොට අපිට හොඳ ටීම් එකක් ඉන්නවා. අර අයියා කිව්වා අපි තනියෙන් වැඩක් කරනවට වඩා අපි ටීම් එකක් එක්ක එකතු වුණාම එතන හොඳ අයිඩියාස් තියෙනවා. එතන හොඳ මෑන් පවර් එකක් තියෙනවා. ඒ හැමදේම එකතු වෙනවා. එතකොට අයියා කොහොමද මේ භාෂා පටන් ගන්නකොට ඔය ටීම් එක කියන දේ බිල්ඩ් අප් කරේ? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැන් ඕගොල්ලන් ටීම් අප් වෙලා ඉන්නවා දකින්නකොට මට මම හිතන්නේ ඕගොල්ලන්ට ඒක මම කියලා දෙන්න ඕනේ. ඕගොල්ලෝ ඔල්රෙඩි දන්නවා. අපේ බලන් ඉන්න අයට කිව්වොත් එහෙම අපි හැමතිස්සෙම මේ ටීම් එකක් කියන එකක් හදාගන්න අවශ්‍ය වෙන්නෙම දැන් මම කියන පුද්ගලයා ෆවුන්ඩර් ඔයා පටන් ගන්න කෙනා වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ knowledge, ඔයාගේ attitude, ඔයාගේ skills, ඔයාගේ area, ඔයාගේ capacity එක යම්කිසි ප්‍රමාණයකට යම් ඒරියා එකකටනේ තියෙන්නේ. අපි හිතමු දැන් engineering background එකක් නා අපිට ගොඩක් තියෙන්නේ technological skills ටික. එතකොට marketing skills සමහරවිට නැති වෙන්න පුළුවන්. customer service skills නැති වෙන්න පුළුවන්. එතකොට හැමතිස්සෙම අපි team එක හදාගන්න ඕන අර සොට් එක අපි ඇනලයිස් කරනවානේ හැමතිස්සෙම. අපේ තියෙන ස්ට්‍රෙන්ත්ස් මොනවද? අපේ තියෙන වීක්නසස් මොනවද? එතකොට අපි කම්පැනි එකක් විදිහට ගත්තොත් එහෙම අපිට හැමතැනදීම මෙන්න මේ සොට් එක බලන්න පුළුවන් නම් කම්පැනි එකක් විදිහට තනි පුද්ගලෙක් විදිහට මම විතර නම් ඉන්නේ. මට ස්ට්‍රෙන්ත්ස් තියෙනවා. හැබැයි මට වීක්නසස් උත් තියෙනවා. මට මුලින්ම උනේ මම සෙට් බ්‍රවුසර් එක හෙලකුරු එක මුලින්ම මම කෝඩ් කරා තමයි. හැබැයි මම කෝඩින් වලට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. මට ඉන්ට්‍රස්ට් එක තිබ්බේ අලුත් අර ප්‍රොබ්ලම් සෝල්විං, අයිඩියාස් ජෙනරේෂන්, ඒවට කොහොම හරි වැඩේ එක්සිකියුට් කරලා එළියට මේ මිනිස්සු අතරට යවන්න තමයි මට වැඩිපුර මේ මගේ කේපබිලිටි එක උනේ. එතකොට ඇත්තටම මට ඕන වුණා මේ අපි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් වැඩන්නේ කරන්නේ. එතකොට මේ හදන ප්‍රොඩක්ට් එක
හොඳටම කියන්නේ බෙස්ට් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදිහට ප්‍රොඩක්ට්ස් විදිහට අපිට හදන්න. එතකොට ෆස්ට්ම මම මේ මගේ ටීම් එකට එකතු කරගත්තේ මගේ බැච් එකේ හිටපු මගේ හොඳම යාළුවා CSE එකේ දවස්වල මිනිහා Google Summer of Code උත්වින කෙනෙක්. ආයේ හොඳම ඩයල් එකක්. හරි. ඉතින් එයාගේ capability එක තමයි මම එකතු කරගත්තේ. මොකද මට software company එකක් හදන්න ideas විතරක් තිබ්බට වැඩක් නැහැ. ඒක top quality එකෙන් හැදුනොත් විතරයි අපිට ඒක මිනිස්සු අතරට යවලා ලොකු වෙනසක් කරන්න පුළුවන් සමාජයේ. එතකොට එයා තමයි මුලින්ම එකතු වුනේ. ඊට පස්සේ වගේ තව යුනිවර්සිටි එකේම දෙතුන් දෙනෙක් එකතු වුණා තව අපි ප්‍රොඩක්ට්ස් හදනකොට. ඊට පස්සේ ෆුල් ටයිම් අපි ඔපරේට් කරනකොට මට ඇත්තට මේ තුන් දෙනාව ෆුල් ටයිම් ගන්න බැරි වුණා. මොකද ඒ දවස්වල ස්ටාර්ට්අප් එකක් විදියට යුනිවර්සිටි ඔෆ් මොරටුව ග්‍රැජුවේට්ස්ලා තුන් දෙනෙක් අෆෝඩ් කරන්න කේපබිලිටි එක තිබ්බේ නැහැ ස්ටාර්ට්අප් ලෙවල් එකේදී. එතකොට ඒ තුන් දෙනා මම පාර්ට් ටයිම් තියාගෙන මම ෆුල් ටයිම් ස්ටාෆ් එකක් රික්‍රූට් කරා. එතකොට එතනදිත් අපි ටීම් එකක් විදියට ග්‍රෝ අප් වුණේ අර සොට් එක මතමයි. හරි. එතකොට ඒ වෙනකොට සොට් එක ගත්තොත් එහෙම අපිට ඒ වෙනකොට හොඳ ටෙක්නොලොජිකල් කේපබිලිටි එකක් තිබ්බා. හැබැයි සමහර දේවල් මම තමයි මැනේජ් කරේ. අපි හිතමු මාකටිං සයිඩ් එක, කස්ටමර් සර්විස් සයිඩ් එක, ඒ වගේ දේවල් මම තනියම කරේ. එතකොට දැන් ෆවුන්ඩර් කෙනෙක්ට ඒකේ ඒබිලිටිස් යම් තාක් දුරකට තියෙන්න පුළුවන්. හැබැයි යාට ලොන්ග් ටර්ම් හැමදේම කරන්න බෑනේ. එතකොට ටික කාලයක් යනකොට අපි ඩෙලිගේෂන් පුරුදු වෙන්න ඕනේ. පළවෙනියටම ටීම් එක හැදෙන්නේ තමන්ගේ ස්ට්‍රෙන්ත්ස් වැඩි කරගන්න. ඊළඟට ඒ ස්ට්‍රෙන්ත්ස් තිබ්බත් ඒ තියෙන ස්ට්‍රෙන්ත්ස් තව ගොඩක් ස්ප්‍රෙඩ් කරලා තව ගොඩක් එක්ස්පෑන්ඩ් කරලා කරන්න පුළුවන් වෙන්නේ අපි පොඩ ඩෙලිගේට් කරොත් එහෙම. ඒතර මම මුලින්ම කරේ ඊට පස්සේ දැන් අරගොල්ලෝ ෆස්ට් ෆ්ලෝ 4 එම්ප්ලොයිස් අතරම software engineersලා අතර දෙනවා. ඒතර ඒගොල්ලෝ කරනවා මම තමයි QA කරේ. හරි ෆස්ට් ප්‍රොඩක්ට්ස් ටීම්. එතකොට මම කෝඩින් වලට වැඩි ආස නැහැ නේ. එතකොට මම බාරගත්තා QA වැඩේ ඉතුරු ටික. ඊට පස්සේ ඇත්තටම මට ඒක ලොන්ග් ටර්ම් කරගෙන යන්න බෑ. ඒතකොට QA ඩිපාර්ට්මන්ට් එකක් වෙනම හදලා QA ටීම් එකක් ෆෝම් කරගත්තා. ඊට පස්සේ ඒ වෙනකොටත් අපේ සෝෂල් මීඩියා පේජස් ටික කස්ටමර් සර්විස් පැත්ත මම බැලුවා. ඊට පස්සේ අවශ්‍ය වුණා ඩිජිටල් මාකටිං ටීම් එකක් ෆෝම් කරන්න, අපේ සෝෂල් මීඩියා බෙටර් මැනේජ් කරන්න, කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න, හොඳට අපි හදන දේවල් ටික මිනිස්සු අතරට කමියුනිකේට් වුණොත් ඒවා යූස් කරන්න. ඒතකොට එතනට ඩිජිටල් මාකටිං ටීම් එකක් ෆෝම් කරා ඊළඟට. ඊට පස්සේ පේහිය වගේ ඔපරේෂන්ස් පටන් ගන්නකොට දැන් එතකන් ලොකුවට කස්ටමර් සර්විස් රික්වයර්මන්ට් එකක් තිබ්බේ නෑ අපිට. අපේ ප්‍රොඩක්ට් එක එළියට දැම්මට පස්සේ ඒගොල්ලෝම ඉන්ස්ටෝල් කරගෙන ඒගොල්ලෝ යූස් කරනවා. හැබැයි පේහිය කියන්නේ වෙනම ප්‍රොඩක්ට් එකක්. ඒකේ සපෝට් එක ඕන. බිස්නසස් වලින් අහනවා ප්‍රශ්න, ටෙක් සපෝට් එක දෙන්න ඕන, ඒගොල්ලන්ට ඉන්ටිග්‍රේෂන් සපෝට් එක දෙන්න ඕන. ඔන්න ඔතනදී තමයි අපි ඊට පස්සේ කස්ටමර් සර්විස් ටීම් එකක් ෆෝම් කරේ. ඒතර ඔන්න ඔය විදිහට අර පොඩ කෝ ටීම් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කර ගැනීම සහ ඒ ස්ට්‍රෙන්ත්ස් ටිකෙන් කරන්න පුළුවන් ලිමිට් වෙනවානේ. අපි මේ ලිමිට් වෙන එක වළක්වන්න අපිට ඩෙලිගේෂන් යූස් කරලා අපේ ස්ට්‍රෙන්ත්ස් සම්පූර්ණයෙන් වැඩි කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඇත්තටම එතකොට ඕවරෝල් ගත්තොත් එහෙම අන්තිමේදී අපි ටීම් එකක් විදිහට අපේ වැලියු එක සෑහෙන වැඩි වෙනවා. අනිවාර්යෙන්. මේ ඔය ටික අහනකොට මේ සවිනු අපේ මුළු ප්ලෑන් එකම කිව්වද කොහෙද? මම කියාගෙන යනකොට මතක් වුණා දැන් ඔයගොල්ලන්ගේ CSE කට්ටිය ඉන්නවා, ඉලෙක්ට්‍රිකල් කට්ටිය ඉන්නවා, බයෝමෙඩිකල් කට්ටිය ඉන්නවා. ඉතින් අර ඒක මාර ස්ට්‍රෙන්ත් එකක්. ඊටු ටික ඔයාලම කියපෑ මම කියන එක. හරි නෑනේ. එතන සවිනු මේ දැන් අර ඇත්තටම කිව්වොත් අපිත් මේ දවස්වල හිතනවානේ මේ ඩිජිටල් මාකටිං පැත්ත හිතනවා, අපේ මාකටිං සයිඩ් එක, අපේ අර ටෙක් විතරක් නෙමෙයිනේ. අපි බිස්නස් එක ස්ටාර්ට් කරාට පස්සේ ගොඩාක් ෆයිනෑන්ස්, HR, ඊට පස්සේ මාකටිං මේ හැමදේම අපිට බලන්න වෙනවා. ඉතින් ඇත්තටම අර අයියා කිව්වා වගේ අපිත් ඇත්තටම කිව්වොත් දැන් ඔය අපි එක්සිකියුෂන් ප්ලෑන් එකේ ඉන්නේ ඔය අනිත් පැත්තත් හදාගෙන යන ගම. ඉතින් සවිනෝ අපි රයිසරාකෙත් කොහොමද මේ ටීම් එක පටන් ගත්තේ? මේ වගේම අනිවාර්යෙන්ම ජර්නි එකක් ඇතිනේ අපිටත්. ඔව් ඒක තමයි. අපි මේ ටීම් එක ගැන ලොකුට කතා කරන්නේ නෑනේ කොහොමද අපි එකතු වුණේ කියලා. මේ අපි ටීම් එක මුලින්ම එකතු වෙන්න හේතුවනේ දැන් අර මම මුලින් කතාවේදී කිව්වේ අපි ටීම් එක අපි කට්ටියක් එකතු වුණා SLIOT කියලා දැම්මයි කියලා. මේ SLIOT එකටත් කලින් අපි ඕක කට්ටිය මුලින්ම මේ එකතු වුණේ මේ අපිට ඔපචුනිටි එකක් හම්බුණා මේ iHospital එකට වෙබ්සයිට් එකක් හදන්න. ඒ කියන්නේ මේ අපේ රිවිකුලයි අපේ තව යාළුවෙකුයි මේ iHospital එකට ගිහිල්ලා අර තිබිච්ච පර්සනල් කන්ටැක්ට් එක. ඒ කියන්නේ අර ඉස්කෝලේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් මේගේ මාර්ගෙන් ගිහිල්ලා මේ හෙව්වා මොනවද තියෙන ප්‍රශ්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා. එතකොට තමයි මේ ඒකත් එක්ක අපිට මේ ඉස්සරහටදී මීටින් එකක් අරගෙන මේ හොස්පිටල් එකත් එක්ක අපිට කිව්වා මේ අපිට තාම වෙබ්සයිට් එකක් නැහැ ඔයාලන්ට හදලා දෙන්න පුළුවන්ද කියලා. අර ඕක හදන්න කියලා අපි මුලින්ම කට්ටියක් එකතු වුණා. හරි අපි මේක හදමු එකතු වෙලා. එතකොට දැන් මුල් කාලේ දැන් අර අයියා කිව්වා වගේ අර ඔපචුනිටි එකක් ළඟට එනකන් ඉඳලා හරියන්නේ නැහැ කියලා. මේ අතර මේ කාලේ මුල් කාලේ මේ
අපි දැන් කැම්පස් ආපුම මුල් කාලේ අපි හැමෝටම වෙබ් ඩෙවලොප්මන්ට් බෑ කීප දෙනාටයි මේ ටිකක් හරි කරලා තිබ්බේ. ඊට පස්සේ අපි ටීම් එකක් විදියට එකතු වෙලා අපි කට්ටිය මුලින්ම කරේ වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න එක රියැක්ට්. ඊට පස්සේ මේ දැන් කාලේ නම් ටක් ගාලා ජෙනරේට් කරන්න පුළුවන් නේ. ඒ දවස්වල එච්චර මේකක් තිබ්බේ නැහැ. ඉතින් මේ ඔතනින් හදාගත්ත ටීම් එක තමයි මේ ඔහොමෝම ඉවෝල් වෙලා මේ දැන් මේ වෙද්දි හැදිලා තියෙන්නේ. දැන් අපේ ටීම් එකේ ඉන්නවා දැන් මම ඊට පස්සේ අපේ කෝ-ෆවුන්ඩර්ස්ලා විදියට ඉන්නවා රිවිකුල ඊට පස්සේ චමෝත් තමයි අපේ CTO විදිහට ඉන්නේ. අර අයියා කිව්වා වගේ මේ මමත් එච්චර අර කෝඩින් වලටම බැහැලා මේ ඉන්න ආස කෙනෙක් නෙමෙයි. මේ එතකොට චමෝත් ඒ පැත්තෙන් අර අයියා කියපු රෝල් එක මේ ප්ලේ කරන්නේ. මේ ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ අපි කෝ ටීම් එක ඇතුලේ තව ඉන්නවා නෙත්මි ඉලෙක්ට්‍රිකල් අග්‍රා හිමසරා ඔය කට්ටිය තමයි මේ ඊට පස්සේ අපි ස්ටෙම් එක පටන් ගන්න. දැන් අපේ හිමසරා තමයි ස්ටෙම් එකේ මේන්ලිම මේ CEO විදියට දැන් ස්ටෙම් එක මැනේජ් කරගෙන යන්නේ. ඉතින් අර මේ අපි අර මුලින් හැදිච්ච ටීම් එක දැන් මුලින් අර අයියගේ වගේ අර ස්කිල්ස් අපි මෙයාට මේ ස්කිල් එක තියෙන්නේ කියලා හිතාගෙන නෙමෙයි අතන මේ ටීම් එක එකතු වුනේ. හැබැයි හැදිලා ටික දවසක් යද්දි අර එක එක්කෙනාට තියෙන ස්කිල්ස් එළියට ආවා. මේ ඒරියා එක තමයි මගේ ෆෝකස් එක. දැන් මේ රිවිකුල ගත්තට පස්සේ රිවිකුලට හොඳට මේ කතා බහ කරන්න පුළුවන්, සේල්ස් කරන්න පුළුවන් සහ මාකටිං පැත්තට හොඳ නොලෙජ් එකක් තියෙනවා. මේ දැන් ඒක ඇත්තටම ගත්තොත් මට එයා තරමට කරන්න බෑ. ඇත්තටම අර ටීම් එකක් ගත්තට පස්සේ අයියා කියපු එක අර 100%ක් ඇත්ත. ටීම් එකක් හැදෙන්න නම් අර ස්කිල්ස් ටික ඒ වැඩේ හොඳට පුළුවන් මිනිස්සු කීප දෙනෙක් අනිවාර්යෙන් ඕනේ. මේ ඉතින් ඔකත් පොඩි බරද්ද ගන්න තැනක් සමහර කට්ටිය හිතනවනේ දැන් මට පුළුවන් ඔක්කොම කියලා ඔක්කොම බදාගෙන කරන්න යනවනේ මයික්‍රෝ මැනේජ් කරන්න යනවනේ හැමදේම. ඉතින් ඊට වැඩිය අර අපි ටීම්ස් ෆෝම් කරලා ඒගොල්ලන්ට ඒක කරගෙන යන්න ඉඩ දීලා ඒගොල්ලන්ව එම්පවර් කරන මූඩ් එකේ ගියොත් එහෙම අර ඒගොල්ලන්ගේම ඉනිෂියේටිව්ස් එනවා. මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් මල්ලි අපි ගොඩක් වෙලාවට ටීම්ස් මොටිවේට් කරන්න ඕන අර එක්ස්ටර්නල් මොටිවේෂන් මත නෙමෙයි. ඔයාට මෙච්චර ඉන්ක්‍රිමන්ට් දෙනවා අරක දෙනවා මේක දෙනවා නැත්තම් මේක සයින් කරොත් එහෙම මේ ඩෙඩ්ලයින් එක පහු කරොත් මෙහෙම වෙනවා. ඒව නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එක දුන්නොත් ඒගොල්ලන්වම එම්පවර් කරොත් එහෙම මෙන්න මේකයි අපිට අවශ්‍ය දේ. ඔයා ෆ්‍රීලි ඔයාගේ ඉනිෂියේටිව් එක ගන්න. ඔයාගේ සජෙෂන් ගේන්න. ඔයාට හොඳ විදියට කරන්න. අපිට බෙස්ට් එක තමයි එළියට දාන්න. අවුට්පුට් එකට වැදගත්. හරි. ඒතකොට ඒගොල්ලෝ මාර මොටිවේටඩ් සෙල්ෆ් මොටිවේටඩ් පුළුවන් උපරිමය දෙන්න. හරි. මෙතනත් මම දකින්න ඕගලන්ගෙනුත් ඒ කල්චර් එක ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අර ඒක වෙනමම මේ වැලියු එකක් තමයි ඒ විදිහට වැඩ කරනකොට ක්‍රියේට් වෙන්නේ. අනිවාර්යයෙන්. අනිත් එක අයියා දැන් ඊළඟ දේ තමයි දැන් අපි හිතනවානේ ලොකුම ඔබ්ස්ටකල් එකක් විදිහට තියෙනවා මේ කැපිටල් එක. කැපිටල් එකක් දාන්නේ කොහොමද? දැන් රයිස් රෑකේ අපි දැන් සවිනු කිව්වා අපි ඇත්තටම කිව්වොත් අපිට මේ විනින් ප්‍රයිස් එකක් දාපු එකක් තමයි අපි පටන් ගත්තේ කියලා. ඊට පස්සේ අපි මේක බිල්ඩ් වෙනකන් අපි ඇත්තටම මේක දැන් අවුරුදු දෙකක් අපි ඔපරේට් වෙලා තියෙනවා. අපි 7 දෙනෙක් කිව්වනේ සවිනු මම රිවිකුල චමෝද් නෙත්මි අග්‍රා සහන් අපි 7 දෙනා ඇත්තටම කිව්වොත් අවුරුද්දක් වගේ යම් ප්‍රමාණයක් යනකම්ම මේකට අපේ ටයිම් එක අපි වැඩ කරන දේවල්. එතකොට සමහර වෙලාවට අපි කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවර වෙලා මුළු රෑ 1-2 වෙනකොටත් අපි මෙතන වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ අපි කම්පිටිෂන්ස් වලට ගියා. මොකද අපිට සීඩ් ෆන්ඩින් හොයාගන්න. ඒ හැම දෙයකටම අපි ලොකු මහන්සියක් කරලා තමයි අද මෙතනට කරේ. සහ ඒ අවුරුද්දම අපි පර්සනලි කීයක්වත් මේකෙන් එළියට ගත්තේ නැහැ. මොකද අපිට අර ලොකු විෂන් එකක් තිබ්බා අපි මේක බිල්ඩ් කරනවා. අපි පොඩි ෆයිනෑන්ස් ස්ටැබිලිටි එකක් ආවට පස්සේ තමයි මෙතනින් එහාට අපි මේකේ මේ සැලරිස් දෙන්නේ. අර ඒ වෙනකන් අපි අත්තම කිව්වොත් ඒක අර වෙන කෙනෙක්ට ඒකේ බර්ඩන් එක ලොකුවට දැනෙන්න දුන්නේ නැහැ. අර අපි මේක පටන් ගත්තා. අපි මේක කොහොම හරි මේ තැනට ගෙනල්ලා ඊට පස්සේ කට්ටියව මෙතනට රෙක්රූට් කරනවා කියන තැන ඉඳලා ඇත්තටම දැන් අපිත් එක්ක අපේ ටීම් එක එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම සැලරිස් හම්බ වෙනවා. ඒගොල්ලෝ අර ඒ කම්ෆර්ට් සෝන් එකේ අපි ඇත්තටම try කරනවා ඒගොල්ලන්ට හැමදේම දෙන්න. මොකද එතකොට අපි දන්නවා අයියා කිව්වා වගේ ඒගොල්ලන්ගේ උපරිමය අපිට හම්බෙන්නේ එතකොට. එතකොට අයියා දැන් මම අර ගොඩක් පොඩ්කාස්ට් වල අයියාගේ අහලා තියෙනවා අයියා මේක ස්ටාර්ට් කරේ අයියට තිබ්බ එකම සෙට් එක ලැප්ටොප් එකයි යුනිවර්සිටි වයිෆයි. ඉතින් අයියා කොහොමද? ඕක ඇත්තටම අයියාගේ ජර්නි එකේ කොහොමද දැන් ලොකු ගොඩක් වෙලාවට ඔය තියෙනවානේ සල්ලි ප්‍රශ්නේ කියන දේ. අයියා කොහොමද ඔය දේ දිහා දැක්කේ?
ඔව් ඇත්තටම දැන් අර මං කලිනුත් කිව්වා වගේ නංගි මේ පොඩි ඇක්සිඩෙන්ටලි නේ වැඩේ වුණේ. එතකොට යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක තමයි මට කමර්ෂියලයිස් කරන්න ඔපචුනිටි එකක් හම්බුනේ. අර මං හැමතිස්සෙම කියන්නේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක කරන්න මට තිබ්බ එකම රිසෝස් එක ලැප්ටොප් එකයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි විතරයි. ඉතින් වැඩේ තියෙන්නේ අපිට අර ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් කියන එක තියෙන්න ඕන. මාර සතුටුයි ඕගොල්ලෝ අර විදිහේ කැපකිරීමක් කරලා මේ ජර්නි එක අරගෙන යනවා දකින්න එක. දැන් ඒක ඔයගොල්ලෝ ෂෙයා කරගනිද්දි මටත් කනෙක්ට් වුණා මගේ ජර්නි එකත් එක්ක. මම පටන් ගත්තෙත් කැම්පස් එකේ 3rd year ඉන්නකොටනේ. ඒතර 3rd year 4th year යනකම් ඇත්තටම මම කිසිම දෙයක් ගත්තේ නැහැ. අපිට from the first day we were profitable. අර ඩිසලාට් හිටපු නිසා first customer කෙනෙක් අපිට හිටපු නිසා හැබැයි ඒ ඔක්කොම ටික නැවත අපි ඒවා රීඉන්වෙස්ට් කරගෙන තව ප්‍රොඩක්ට්ස් හැදුවා. ඒ විදිහේ ගමනක් තමයි ගියේ. අර මාත් එක්ක එකතු වෙච්ච කෙනාට මම එයාට සැලරි එකක් part time සැලරි එකක් ගෙව්වා. මොකද එයා දෙන කන්ට්‍රිබියුෂන් එකට රිවෝඩ් කරන්න ඕන නිසා මම ගත්තේ නැහැ. මම අතරම සැලරි එකක් කියලා මුලින්ම අරගත්තේ ෆුල් ටයිම් කියන්නේ යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා කළුතර පොඩි ඔෆිස් එකක් දාලා ඔයගොල්ලෝගේ අද මේ ඔෆිස් එකට ආවට පස්සේ මට මතක් වුණා මගේ ෆස්ට් ඔෆිස් එක හැමදේම කනෙක්ට් වෙනවා. ඉතින් මේ ෆස්ට් ඔෆිස් එකේ මම ෆුල් ටයිම් වැඩක පටන් ගන්නකොට තමයි ඇත්තටම මම සැලරි එකක් කියලා කම්පැනි එකේ P&L එකෙන් මම යම්කිසි ප්‍රමාණයක් ගත්තේ. හරි. ඉතින් එතකොට අපිට ෆවුන්ඩින් ටීම් එකක් විදිහට අපි ගොඩක් වෙලාවට අපි ඩ්‍රයිව් වෙන්නේ පැෂන් එකෙන්නේ. එතකොට පැෂන් එකෙන් ඩ්‍රයිව් වෙනකොට අපිට ඒක කරන්න පුළුවන්. සහ අපිට දැන් මේ ටෙක්නොලොජි පැත්තේ වෙලා තින්නේ අපිට සෑහෙන විදිහට ලෙස් කැපිටල් එකකින් ලොකු අවුට්පුට් එකක් ලොකු වැඩක් කරන්න පුළුවන් නේ. අපිට දැන් ඔයගොල්ලන්ගේ කතාව ගත්තොත් 3D printers ටිකට තමයි ටිකක් ඉන්වෙස්ට්මන්ට් එකක් ගියේ. ඒතර මට ඇත්තටම ඉන්වෙස්ට් කරන්න කියලා අවශ්‍ය වුණේ අර ඔෆිස් එක පටන් ගන්නකොට. ඔෆිස් එක පටන් ගන්නකොට ඒකේ ෆර්නිචර් වලට මේ බිල්ඩින් එකට ඒ වැඩ ටිකට. එතකොට ඒකට ඇත්තටම මම යූස් කරේ අර ඒ වෙනකොට earn කරලා තිබ්බ යම්කිසි මේ ජෙනරේට් කරලා තිබ්බ බෙල්ට් එක සහ ඇත්තටම මම යුනිවර්සිටි කාලේ මාත් ෆ්‍රීලාන්සින් කරා. ෆ්‍රීලාන්සින් කරේ ඇත්තටම මේ පැත්ත නෙමෙයි ප්‍රෝග්‍රෑමින් පැත්ත නෙමෙයි ෆ්‍රීලාන්ස් ට්‍රාන්ස්ලේෂන් කරේ. සිංහලට ඉංග්‍රීසි ඉංග්‍රීසි ටු සිංහල ටෙක්නිකල් ට්‍රාන්ස්ලේෂන්. ඔක්කොම සිංහලත් එක්ක. ඉතින් ඒකත් ඇත්තටම ඉතින් ඒකෙන් මේව කරපු සේවිංග්ස් ටිකක් තිබ්බා. ඒ ටික තමයි යූස් කරේ. වැදගත් පොයින්ට් එක. දැන් ඔයගොල්ලන්ගේ ඇත්තටම ඔයගොල්ලන්ට අර හම්බෙච්ච එකට අමතරව ඔයගොල්ලන්ගේ ෆන්ඩින් එක ඔයගොල්ලන්ගේ කලෙක්ෂන් එකකින් ඉතුරු ටික ස්පෙන්ඩ් කරා කිව්වේ. ඔන්න ඕක ඇත්තටම අපි හැමෝටම කරන්න බැරි දෙයක්. අපිට ඇත්තටම අපි දෙයකට පැෂනේට් නම් තමයි අපේ earning එකක් අපි දාලා අපේ අර ප්‍රොඩක්ට් එක අපේ අර බීජය හරියට පැල කරගන්න හැකියාව තියෙන්නේ. සමහර අය හිතාගෙන ඉන්නවා මට තියෙනවා මාර අයිඩියා එකක් මේ අයිඩියා එක කාට හරි කියලා ඒකට කට්ටිය ඇවිල්ලා ඉන්වෙස්ට් කරයි කියලා. හරි. එතකොට තමන්ගේ අයිඩියා එක විශ්වාස කරලා තමන්ට බැරි නම් ඒකට කීයක් හරි ඉන්වෙස්ට් කරන්න වෙන කවුරුත් ඇවිල්ලා ඒකට ඉන්වෙස්ට් කරන්නේ නැහැ නේ. ඒතර අපි තමයි පළවෙනි අඩිය ගන්න ඕන එතනදී. අපිට පුළුවන්කම තියෙන්න ඕන සමහරවිට ස්කේල් කරන්න තරම් කැපිටල් එකක් නැතත් අපිට MVP level එකකටවත් අපිට අපේ අයිඩියා එක බිලීව් කරලා ඒකට අපේ තියෙන සල්ලි ටිකක් ඉන්වෙස්ට් කරලා යම්කිසි ප්‍රමාණයකට ඒක ගොඩ දාලා පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන. මෙන්න මගේ ප්‍රොඩක්ට් එක මේකෙන් මෙන්න මේකයි වෙන්නේ. ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න. හරි. ඒතොර දැන් ඕක ඉස්සරම අතීතයේ අද වෙනකොට ෆාස්ට් ෆෝවර්ඩ් කරොත් අපි හෙලගෝ වැඩේදී අලුත්ම එක හෙලගෝ එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි මෙච්චර කාල බූට් ස්ට්‍රැප් නේ. කවදාවත් අතර මේක එක්ස්ටර්නල් ඉන්වෙස්ට්මන්ට් එකක් අරගෙනත් නැහැ. අද වෙනකම් බෑන්ක් ලෝන් එකක්වත් අරගෙනත් නැහැ. හරි. ඉතින් කොහොම හරි දැන් හෙලගෝ වැඩේ අපි ඒකත් ප්ලෑන් කරේ අපිම බූට් ස්ට්‍රැප් කරනවා කියලා. හැබැයි ඒකේ සම්පූර්ණ වැඩේ කරලා බ්‍රෑන්ඩ් එක එළියට දාලා ඊළඟ දවසේම අපිට ඊමේල් එකක් එනවා ලංකාවේ මොබිලිටි සයිට් එකේ ජයන්ට් කෙනෙක්ගෙන් we are interested to invest in you කියන එක. හරි. තොර අපි හැමතිස්සම අපේ වැලියු එක ඉස්සෙල්ලා කතාවම තමයි. අපේ වැලියු එක වැඩි කරලා අපි හරි දෙයක් කරලා පෙන්වන්න පුළුවන් නම් ඒ වගේ සිනාරියෝ එකකදී කැපිටල් එක කියන එකත් අපි ආයේ අර පස්සේ යන්න ඕනේ නෑ. අපිට මේක එන තැනට ඒ ඔපචුනිටි එක එනවා. හරි. අපි කරන්න ඕන හැමතිස්සම අපේ පර්සනල් සහ ටීම් එකක් විදියට සහ අපේ ප්‍රොඩක්ට් වයිස් අපේ වැලියු එක අප් කරලා පෙන්වන එක. මෙන්න මේකයි වැඩේ කියලා. අනිවාර්යෙන් නේද අර මේ මට කියන්න තියෙන්නේ අර අපි නිකනුත් අපේ දැන් ලෙක්චරර්ස්ලා උනත් පේරන්ට්ස්ලා උනත් අපිට හැමතිස්සෙම කියනවානේ අර පැෂන් තමන්ගේ පැෂන් එක පස්සෙන් යන්න do your best for that කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒ මට ඒකේ නිකන් අයිකන් රෝල් එකක්. ඒ කියන්නේ සිංහල කියන දේෙන් පටන්ගෙන ඒ අකුරුත් එක්ක කොච්චර බොන්ඩ් එකක් තියනවද ඒක
කොයි තැනකට ඩිවලප් කරලා තියනවද ඒක පුදුම මයින්ඩ් බ්ලෝවිං විදිහට ඒක දිහා දැකලා තියනවද කියන එක අර අපිට ඇත්තටම අපි වගේ යං ජෙනරේෂන් එකටත් ලොකුම ඉන්ස්පිරේෂන් එකක් තව චූටි දෙයක් ඇඩ් කරන්න නංගි එකට දැන් යම්කිසි කෙනෙක්ට තියෙන්නේ එක පැෂන් එකයි කියලා හිතන්න ඕනෙත් නෑ දැන් සමහර අය හිතනවනේ මගේ පැෂන් එකට මම try කරා ඒක හරි ගියේ නෑ ෆේල් වුණා කියලා එතනින් අතහැරලා දාන්න පුළුවන් නේ හැබැයි යම්කිසි කෙනෙක්ට තියෙන එක පැෂන් එකක් විතරක් නෙමෙයි ඒක just a matter of time කවදද ඔයාගේ පැෂන් එක අයිඩෙන්ටිෆයි කරගන්නේ කියන එක දැන් උදාහරණයක් විදිහට මට මුලින්ම මට තිබ්බේ සිංහල පැත්ත ඊට පස්සේ අතරම මට පැෂන් එකක් මම අවබෝධ කරගත්තා මේ ඔන්ලයින් පේමන්ට්ස් ගැන අර මං කිව්වේ අර බ්ලොග් එක ලියන කාලේ eBay ගැන කුප්පි ලිව්වා කියලා අර කුප්පි ආටිකල් සීරීස් එකක් ලිව්වා ඉතින් ඒ කාලේ තමයි මට එහෙම පැෂන් එකකුත් තිබිලා තියෙනවා ඊට පස්සේ පේහිහ ගේනකොට තමයි මට ඒක එළියට ආවේ මේ පැත්තට දැන් එතකොට අපි ඒ මතු කරගත්ත පැෂන් එකෙන් දැන් පේහිය දැන් සක්සස්ෆුලි යනවා ඊට පස්සේ අපි හෙලපේ ගෙනාවා හෙලපේ වලින් තව වයිඩ් ඒරියා එකක් කව කරලා දැන් පොලිසිය දඩ වුණත් ගෙවන්න පුළුවන් තැනට ගෙනල්ලා තියෙනවා සහ ඒකම උදව් වුණා මේ හෙලගෝ වලත් මොබිලිටි පැත්තෙත් පේමන්ට්ස් පැත්තේ එතන තිබ්බ ප්‍රශ්න ටික දැන් හෙලගෝ රයිඩ් හේලින් වලත් ප්‍රශ්න ගොඩක් තිබ්බනේ ඒ ටිකටනේ අපි සොලියුෂන් එකක් ගේන්නේ ඒතකොට එතන තිබ්බ පේමන්ට් රිලේටඩ් ප්‍රශ්න ටිකට අපි ඒකත් යූස් කරා. ඒතර ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් නිවුස් අර මං කිව්වේ අර මීඩියා කම්පැනිස් එක වැඩ කරනකොට මට ඒකත් එළියට ආවා. දැන් එසනවල සමහර ක්‍රිටිකල් කාලවලදී අතින් මම නිවුස් ලියලා දාලා තියෙනවා. මටම තියෙන පැෂන් එකක් ඒකත් ඉතින් ඒ පැත්තෙන්. හරි. එතකොට ඒ පැත්තේ ඉන්ට්‍රස්ට් එක තිබ්බට ගොඩක් මට යෙද වෙන්න වෙලා නැහැ. හැබැයි ක්‍රිටිකල් අවස්ථාවල මම ඒක මාර පැෂන් එකේ මාර ආසාවෙන් කරනවා. එතකොට අර අපිට එක පැෂන් එකක try කරලා ඒක ෆේල් වුණා කියලා give up කරන්න ඕනේ නැහැ. අපිට ඊළඟ එක try කරලා බලන්න පුළුවන්. හරි. හරි. ඉතින් මේ සමිනුගෙන් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ ප්‍රශ්නෙන් පස්සේ අපි ඇත්තම කිව්වොත් අපේ ටිකක් වැදගත්ම ප්‍රශ්නයක් මම හිතනවා මේ ප්‍රශ්නේ අහුවට පස්සේ එයා දෙන උත්තරෙත් එක්ක අයියට ඇඩ් කරන්න ඒකට අනිවාර්යෙන් දෙයක් තියෙනවා. ඉතින් සමිනු දැන් ඇත්තටම කිව්වොත් අපි ඉංජිනේරින් අන්ඩර් ග්‍රැජුවේට්ස් ලානේ දැන් අපි නම් මේ මොහොතේ වෙනකොට ඉංජිනේරින් අන්ඩර් ග්‍රැජුවේට්ස් ලා. දැන් අපි දැකලා තියෙනවා ගොඩක් අය ඉන්ඩස්ට්‍රි එකට යන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆුල් ටයිම් වර්ක් කරන උදේ 8 ඉඳන් 5 වෙනකම් අර එහෙම එකට යන්නනේ ගොඩක් අය try කරන්නේ. හැබැයි අපි ඇවිල්ලා ඊට වඩා වෙනස් පාත් එකක් සිලෙක්ට් කරගත්ත කට්ටිය. අපි දනිකය අපි හැමෝම. එතකොට සවිනු දකින විදිහට කොහොමද ඔය කියන දේට ඇත්තටම කිව්වොත් අපි මයින්ඩ් සෙටප් එක හදාගන්නේ? අර අලුත් විදිහට හිතන එකට කොහොමද අපි ඇත්තටම කිව්වොත් ඕක ප්‍රැක්ටිස් කරන්නේ? අපිට කොහොමද ඔය අයිඩියා එක ඇත්තටම අපි එක්සිකියුට් කරන්න ඕනේ කියන ඔය ස්ට්‍රෝං ෆීලින් එක එන්නේ? ඒකට මේ දැන් අර හිමසරාම දිග ප්‍රශ්නෙට ඩිරෙක්ට් උත්තරයක් කියලා දෙන්න ඒක හරියටම හිතාගන්න අමාරුයි ඇත්තටම. දැන් අපි බලමු මේ මං හිතන්නේ ඒකට මෙහෙම හිතුවොත් හරි. මේ එතෙන්දී අපි හිතුවොත් මේ අපි මොකක් හරි ප්‍රශ්නයක් විසඳන පැත්තට. ඒ කියන්නේ මේ අර ස්ටාර්ට්අප් එකක් පටන් ගන්නවා කියලා අර ප්‍රශ්නෙකුත් අපිම හදලා ඒකත් විසඳන්න හදලා වැඩක් නෑනේ. මොකක් හරි තියෙන ප්‍රශ්නයක් අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන් නම් අර ඒක තමන්ගේත් පැෂන් එක නම් අර ඒක අපි දකිනවා නම් මේක අපිට දිගටම කන්ටිනියු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට මේකෙන් කීයක්වත් ආවේ නැතත් මට මේක එපා වෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් අන්න කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මම දකින විදිහට නම් අන්න ඒක තමයි කියන්නේ. මොකද මේ ජර්නි එකෙත් අර මම මේ ආපු ජර්නි එකෙත් අර මම මාර සතුටින් ඇවිල්ලා නැහැ. කියන්නේ සමහර තැන්වල පර්සනලි මම කල්පනා කරන වෙලාවල් තියෙනවා. අර අපි කියන්නේ මූඩ් ගාලා ඉන්න වෙලාව කියලා. මේ මෙතන වෙන දේවලුයි යුනිවර්සිටි එකේ වැඩේ කොහොමද බැලන්ස් කරගන්නේ? මාර වැඩ ගොඩක් තියෙනවා. මේ ඔය දේවල් ගැනදී අනිත් එක දැන් මං ගත්තට පස්සේ මම කැම්පස් එකේ බැච් එක මේ බැච් එක එතනත් වැඩ ගොඩක් තියෙනවා. එතනත් වැඩ ගොඩක් තියෙනවා. දැන් ඔය ඔක්කොම බැලන්ස් කරද්දී හැබැයි අර තමන් මොකක් හරි දෙයකට ඉන්වෝල්ව් වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ දේ තමන් ජෙනුයින්ලි ආසයි කරන්න. එහෙමනම් ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. කියන්නේ අර මේ ඔය හිමසර ඇහුවේ මේ ජොබ් එකකට යනවාද නැත්නම් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් මේ වෙනවාද කියන සයිඩ් එකෙන් හිතද්දි මේ අංක එකට අරක තියෙන්න ඕනේ. කියන්නේ තමන් මේ කොච්චරකටත් එපා වෙන්නේ නැත්නම් එපා වෙන්නේ නැති වෙන්න ඕනේ. සහ මේ අර මේ තමන්ට පුළුවන් වෙන්න ඕනේ මේ එකක් දැන් සමහරට අර දැන් අපි ජොබ් එකකට ගියාට පස්සේ මේ 8-5 වැඩ කරා ඊට පස්සේ ඉවරයි. සමහරලාට පැය 24 වැඩ කරන්න වෙනවා මේ තමන්ගේ දෙයකට වැඩ කරද්දි. අර මේ ඒ වගේ ලොකු කමිට්මන්ට් එකක් දීලා
ඒ වගේ වැඩ කරන්න අර මේ අපි කියන්නේ අර සරලවනිය අර පොඩි කට්ටක් කන්න පුළුවන් නම් මේ ඇත්තටම අර මම දකින්නේ මේ අපේ යන් ජෙනරේෂන් එකනොත් ඒකම තමයි මේ හැදෙන්න ඕනේ මම දකින්නේ අර අපි හැමදාම කතා වෙනවා ලංකාව දියුණු කරන්න ඕනේ අපේ තාත්තලා කාලේ දියුණු වෙමින් පවතින රටක් අදත් දියුණු වෙමින් පවතින රටක් අර මේ අපි හැමෝම දැන් මෙතන මොරටුවටත් ඇවිල්ලා මොරටුවේ එන කට්ටියත් අර 90%ක්ම ඩිග්‍රී එකත් අරගෙන අන්තිමට ලංකාවෙත් නැති වෙන තැනකට යනවා නම් අර ඒක නෙවෙයි ඇත්තට වෙන්න ඕනේ මෙතන ජොබ්ස් අඩු නම් මෙතෙන්ට ජොබ්ස් ක්‍රියේට් කළා. ඒ කියන්නේ මම මේක කවදා හරි හදලා මට පුළුවන් නම් ලංකාව ඇතුලේ තව කට්ටියකට ජොබ්ස් දෙන්න මේ අන්න එතන ලොකු වැලියු එකක් තියෙනවනේ. අනිවාර්යයෙන්. අන්න ඒ වගේ විෂන් එකකට කියන්නේ අර ලොකු බ්‍රෝඩ් විෂන් එකක් තියෙන්න ඕනේ. මොකක් හරි බිල්ඩ් කරනවා නම් අර ඒක ෆලෝ කරන්න ඕනේ. තමන් එකෙන් සතුටු වෙන්න ඕනේ. අන්න එහෙම දෙයක් තමන්ගේ ඔළුවට දාගන්න පුළුවන් නම් අර නිකන් පොඩි පටු දෙයක් ගැන විතරක් හිතන්නේ නැතුව අර ප්‍රොබ්ලම් එකක් සොල්ව් කරනවා මෙතනින් මේ වගේ දේවල් ටිකක් මට මේ රට වෙනුවෙනුත් කරන්න පුළුවන් රටේ මිනිස්සු වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් අන්න ඒ වගේ විෂන් එකක් තියෙනවනම් ඒකට ඩෙඩිකේට් කරලා ඒ විෂන් එක අනිවාර්යෙන් කියන්නේ කාට හරි එහෙම විෂන් එකක් තියෙනවා නම් මේ ටීම් එකක් හදාගන්න ඕන ඇත්තට මිනිස්සුත් ඉන්නවා එහෙම කැමැත්තෙන් එකතු වෙන මේ අර ස්ටෙප් එකක් අරගෙන ඒකට අර මේ අර දනිකය පටන් ගන්න දිගේ ස්ටේටස් කෝ එකට චැලෙන්ජ් කරන්න ඕනේ කියලා. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. මල්ලි හරියටම කිව්වා මම හිතන්නේ ලස්සනට කිව්වා මේ entrepreneurship කියන එක මම වා කිව්ව දේවල් ටිකම චුට්ටක් සමරයිස් කරොත් entrepreneurship කියන එක ඉස්සර අපි දැනන් හිටියේ නිකන් මේ බිස්නස් එකක් පටන් අරන් කරන් යන ඕන කෙනෙක්ට ඉස්සර කිව්වනේ ව්‍යවසායක. හැබැයි දැන් ඒක මොඩර්න් ඩෙෆිනිෂන් එක සෑහෙන බ්‍රෝඩ්. අපි දැන් entrepreneurship කියන්නේ අතර බිස්නස් නෙමෙයි. entrepreneurship කියන්නේ හරියට බැලුවොත් එහෙම මේ අපේ සමාජයේ තියෙන මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට තමන්ගේ ක්‍රියේටිවිටි යූස් කරලා තමන්ගේ නව අදහස් වලින් සොලියුෂන් එකක් විසඳුමක් ඒක ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් සර්විස් එකක් වෙන්න පුළුවන් ඒකක් ගෙනල්ලා ඒක through අපි profit generate කරන එක සහ sustainable value එකක් create කරන එක තමයි අද වෙනකොට මේක. එතකොට ඇත්තටම ව්‍යවසායකත්වය කියන එක බිහි වෙන්නෙම මොනවා හරිම සමාජයේ තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් එක්ක සහ ඒකට තමන්ගේ පැත්තෙන් සැපේන විසඳුමක් එක්ක. ඒතර ඔය දෙක මැච් වෙන්න නම් එකක් තමයි අර පොඩි මෙන්ටැලිටි එකක් තියෙන්න ඕන මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕන අර ඔයගලන්ටත් එහෙම තියෙනවද කියලා හිතලා බලන්න අර මොනවා හරි දෙයක් දැක්කම මොකක් හරි වටපිටාවේ දෙයක් දැක්කම මේක මෙහෙම නෙමෙයි මේකට මේ මීට වඩා මේක මෙහෙම වෙන්න පුළුවන් හරි මේක මෙහෙම නෙමෙයි මට මීට වඩා මේක මෙහෙම කරන්න පුළුවන් හරි මේක මෙහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි තියෙන්න ඕන හරිනම් හරි අන්න එහෙම අර ඒකම තමයි අර මම ඔයගලගේ සෙෂන් වලදීත් ඒ දවස්වල බෙදාගත්තේ අර ස්ටේටස් කෝ එක කියන්නේ පවතින තත්ත්වය මේ පවතින තත්ත්වය නෙමෙයි මීට වඩා ඒක බෙටර් කරන්න පුළුවන් නම් මට හරි අන්න එහෙම සිතුවිල්ලක් එන්න එහෙම මයින්ඩ් සෙට් එකක් තියෙනවා නම් ඒක හොඳ ලක්ෂණයක් ඔයාට ඔන්ටර්ප්‍රෙනියර් ජර්නි එකක් යන්න පුළුවන් කියලා දැනගන්න self reflection එකක් කරගන්න. එතකොට ඊට පස්සේ ඒක මැච් වෙන්නේ තමන්ගේ දෙකක් බ්‍රිජ් වෙන්න ඕන. එකක් තමයි තමන් අඳුර ගන්න ඕන තමන් මොනකටද අර මල්ලි කිව්වා වගේ සල්ලි නෙමෙයි, ෆේම් නෙමෙයි, රෙපියුටේෂන් නෙමෙයි මොකක් නැතත් තමන් මොනකටද වැඩ කරන්න පැෂනේටඩ්. හරි. ඒක අවබෝධ කරගත්තොත් එතකොට අන්න ඒ ඒරියා එකේ පේන්න පටන් ගන්නවා අර වටේ තියෙන ප්‍රශ්න. දැන් ඕගොල්ලෝ ඉන්ට්‍රෙස්ටඩ් පැත්තේ ප්‍රශ්න ටිකක් නේ ඕගොල්ලන් පෙනිලා තියෙන්නේ. හරි. මට පෙවුනේත් මගේ ඉන්ට්‍රෙස්ටඩ් පැත්තේ ප්‍රශ්න. ඒතකොට එහෙම පේනකොට අන්න එතකොට තමයි අපිට අයිඩියාස් එන්නේ. අලුත් අයිඩියාස් එන්නේ. මේකට මට මෙහෙම සොලියුෂන් එකක් ගේන්න පුළුවන්. හරි. එතකොට අන්න එහෙම සිතුවිලි තියෙනවා නම් ඇත්තටම සෑහෙන ලොකු chance එකක් තියෙනවා entrepreneur කෙනෙක් වෙන්න සහ මම හිතන්නේ graduatesලා විදිහට විශේෂයෙන්ම මොරටු යුනිවර්සිටි එකේ සහ ලංකාවේ යුනිවර්සිටිස් වල graduatesලා විදිහට අපේ ලොකු කාර්යභාරයක් තියෙනවා. දැන් අපිත් ගිහිල්ලා යුනිවර්සිටි එකට යන්න අවකාශය හම්බෙන්නේ සෑහෙන පොඩි ළමයි පිරිසකට ඒ ලෙවල් ලියන ළමයින්ගෙන් පොඩි පිරිසකට ඒ පිරිසත් ගිහිල්ලා තව කෙනෙක් තනපු ජොබ් එකක් තව කෙනෙක් ක්‍රියේට් කරපු ජොබ් එකකට යනවා නම් කවුද මේ රටේ ඇත්තටම ජොබ්ස් ක්‍රියේට් කරන්න ඉතුරු වෙන්නේ? අනිවාර්යයෙන්. ඉතින් අඩු ගානේ අපි ග්‍රැජුවේට්ස්ලා විදිහට අපි අර සමාජයේ බොහෝ පිරිසකට නොලැබෙන නිදහස් අධ්‍යාපනයක් අපි ලබනවා යුනිවර්සිටි එකේ අවුරුදු 4ක් ඇතුළත. ඒතකොට ඒ ලබා ගන්න එක තුල අපේ කාර්යභාරය වෙන්න ඕන අපි ජොබ් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. හරි. ජොබ් සීක කෙනෙක් නෙමෙයි ජොබ් මේක කෙනෙක් වෙන්න. ඒතකොට අපිටවත් පුළුවන් නම් අපි entrepreneurship පැත්තෙන් හෝ business පැත්තෙන් හෝ ජොබ්ස් ක්‍රියේට් කරන්න. එතකොට ඒ ක්‍රියේට් වෙන ජොබ්ස් තව බොහෝ පිරිසකට උදව් වෙයි තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. අර මල්ලි කිව්වා වගේ
අපිට පොඩි ප්‍රෝසෝෂල් විෂන් එකක් අවශ්‍යයි. සමාජ හිතවාදී විෂන් එකක් තියෙන්න ඕනේ ඇත්තම ව්‍යවසායකත්වයක් බිහිවෙන්න. එතකොට එහෙම පටන් ගන්න ගමනක් නොනවත්වා යන්න තියෙන ඉඩකඩත් සෑහෙන වැඩි. thank you so much. මේ පුදුම ලස්සනාංශ එකක්. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම අර හැම දෙයකම බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ entrepreneur journey එක යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මම හිතනවා අද මේ podcast එක ලොකු ඕගලන්ට අර motivation එකක් kick start එකක් දෙන්න පුළුවන් podcast එකක් වෙන්න ඇති. අපි මේ කතා කරපු හැම දෙයකම. මොකද මෙතන ඉන්න අර generation දෙකක් කියන්නත් බෑ නේ. එච්චර වයස වර්ධනයකුත් නැහැ. මම දැන් වයසයි ඒකට තමයි අලුත් පරම්පරාව. ජෙනරේෂන් දෙකක් නෙවෙයි. මේ අර තාම හිත තරුණයි හැබැයි. එකක් තමයි මේ අර අපි වගේම තැනකින් පටන්ගෙන මේ වෙනකොට අර ග්ලෝබලි හොල්ලන්න පුළුවන් අයිකන් එකක් වෙලා තමන්ගේ පැෂන් එක පිටිපස්සේ යන මේ වගේ මේ ඉන්ස්පිරේෂනල් රෝල් එකක්. ඒ වගේම තමයි අපිත් මේ රයිසරා අපිත් මේ යන ජර්නි එකත් එක්ක ඕගොල්ලන්ට අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් නම් ඕගොල්ලෝ තාම ඉස්කෝලේ යන කෙනෙක් නම් ඕගොල්ලෝ කොහොමද ඕගොල්ලන්ගේ ජීවිතේ හදාගන්නේ ඕගොල්ලන්ගේ ෆියුචර් එක හදාගන්නේ කියන හැම දෙයකම අද මේ දවසේ ඕගොල්ලන්ට හොඳ කික් ස්ටාර්ට් එකක් ගන්න හොඳ අර අපි කියන්නේ හොඳ අධිෂ්ඨානයක් ගන්න මේ පොඩ්කාස්ට් එක උදව්වක් වෙන්න ඇති. ඉතින් thank you so much අයියා අපිට මම හිතන්නේ සමිනු ඔයාම කිව්වා නම් හරි මේ ඉන්සයිට්ස් කොච්චර වැලියබල්ද කියලා. ඇත්තටම ඒ කියන්නේ මේ අර මම දකින්නේ අර මේ දැන් අයියා කියපු කතාව වගේම අයිඩියලි මේ දැන් අපි මොකක් හරි දකින්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙන්න බෑ මේ ලංකාවේ මම දකින්නේ මේ මොරටුවට එන අනාගතේ එන ග්‍රැජුවේට්ස්ලා හැමෝමත් අර මේ වගේ පාත් එකක ගිහිල්ලා පුළුවන් තරම් ජොබ්ස් ක්‍රියේට් කරන ලෝකෙට මොකක් හරි දෙයක් කරන්න පුළුවන් පැත්තකට මේ දෙයක් හිතනවා නම් කරන්න try කරනවා නම් ඒක තමයි ඇත්තට වෙන්න ඕනේ අර අපිටත් මේ දනික අයව මේකට ගෙනල්ලා අපි මෙහෙම ඩිස්කෂන් එකක් ගිහිල්ලත් කරන්න try කරන්නේ අර මේක බලන කට්ටියටත් පොඩි ඉන්ස්පිරේෂන් එකක් දෙන්න. ඕගොල්ලොත් මේ වගේ පාත් එකක යන්න අර මේ නිකන් අර මේ අර මොනවා හරි දෙයක් ගන්න විතරක් ඉන්න එපා. මොනවා හරි දෙයක් ක්‍රියේට් කරන මයින්ඩ්සෙට් එකෙන් හිතන්න මේ කියන එක තමයි. ඒකට ගොඩාක් මේ උදව් වුණා දනික අයියා දුන්නේ ඉන්සයිට්ස් මේ මාර වැදගත්. අපේ ටීම් එක පැත්තෙන් හිතද්දිත් ඒවා මාර වැදගත්. මේ අපි මේක බලන කට්ටියටත් ගොඩක් වැදගත් වෙයි ඒ දේවල්. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද දනික අය කියන්නේ ගොඩක් මේ බිසි honestly. අපිට ටයිම් එක දීලා ආවට. එහෙම වෙලත් මේ මෙතෙන්ට ආවට මේ thank you very much. සතුටුයි මල්ලි ඇත්තටම මටත් අද මාර හරිම සතුටු දවසක් ලොකු අත්දැකීමක් ඇත්තටම මගෙන්ම ඔයගොල්ලෝ කිව්ව විදිහට මගෙන් ඉන්ස්පයර් වෙච්ච ටීම් එකක් එක්ක මේ වගේ කාලයක් ලස්සන කතා බහක නිරත වෙන්න මම චූටි අන්තිම විනාඩියක් ගත කරන්නම් මේ ව්‍යවසායකත්වය කියන එකේ අපිට ලැබෙන්න පුළුවන් දේවල් වලින් අග්‍රඵලය කියලා හිතුවොත් එහෙම අපිට සල්ලි අනිත් දේවල් තව ගොඩක් වෙඩි තියෙනවනේ ලබා ගන්න. හැබැයි අර තමන්ගෙන් රටට ලෝකෙට යමක් වෙලා පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙලා මිනිසුන්ගේ ජීවිත පහසු වෙලා අර එහෙම වෙලා කියලා දැනෙන සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එක වෙන කොහෙන්වත් ගන්න බෑ. ජොබ් එකකට ගියොත් සැලරි එක හම්බෙයි ඒකෙන් අපි උමනා ටික ඉෂ්ට කරගනි. හැබැයි මෙතනින් අර තමන් නිසා වෙන ඉම්පැක්ට් එක ගැන අපි ජීවිතේ අන්තිමේ බලාපොරොත්තු වෙන සතුටනේ හැපිනස් නේ peace of mind happiness. ඉතින් ඒක ව්‍යවසායකත්වය කියන්නේ ඒක උපරිමෙන් වෙන මං හිතන්නේ නැහැ වෙන කිසිම විදිහක් ඇති කියලා මේ satisfaction එක ගන්න. ඉතින් ඒක එහෙම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න entrepreneur කෙනෙක් වෙන්න. බැරි වුණොත් ෆේල් වුණොත් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට ඕන වෙලාවක ජොබ් එකක් ගන්න පුළුවන්. හරි. හැබැයි මේක try කරලා බලන එක නොකරොත් ජොබ් එකකට මුලින් ගියොත් ඔයාලට කවදාවත් අර කම්ෆර්ට් zone එකෙන් ආයෙ එළියට එන්න හරි අමාරුයි. අමුයෙන් කියන්න එපා ඇත්තම කියන්න එපා. ෆැමිලි කමිට්මන්ට්ස් ආවට පස්සේ ළමයි එකතු වුණාට පස්සේ ජීවිතේට හරි අමාරුයි රිස්ක් එකක් ගන්න. ඉතින් හොඳම ටයිම් එක ඔයගොල්ලෝ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා නම් ඔය කාලේ තමයි හොඳම කාලේ. ඔයගොල්ලෝ ඒ තීරණේ අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට විශ් කරනවා මම මේ පටන් ගත්ත ගමන ඉදිරියටම අරගෙන යන්න. බාධා එයි, චැලෙන්ජස් අනිවාර්යෙන් එනවා. ඒ හැම එකකින්ම කොහොම හරි නොනවති ඉදිරියටම යන්න විශ් කරනවා. all the best. Thank you so much. Thank you so much. ඉතින් අද
ඔගලන්ට තේරෙන්නේ නැති ඔගොල්ලෝගේ ජීවිතය ඔගොල්ලෝ ප්ලෑන් කරනවා නම් කොච්චර ගමනක් ඉස්සරහට යන්න තියෙනවද කියලා හැමදේම ලේසි නෑ. මේ ලෝකේ කිසිම දෙයක් ලේසි නෑ. තමන් වැඩ කරන්න ඕනේ, තමන් කමිට් කරන්න ඕනේ, තමන්ට පැෂනේට් වෙන්න ඕනේ තමන් කරන දෙයට. මේ හැමදේමත් එක්ක තමයි ඔයගලගේ ෆියුචර් එක ඒ රඳා පවතින්නේ. ඔයාලා කොයි තැනක ජීවත් වෙයිද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් අද thank you දනිකය thank you so much අද අපිත් එක්ක එකතු වුණාට අපේ පළවෙනි පොඩ්කාස්ට් එකත් එක්ක ඉතින් අර අපිටත් සෑහෙන ලොකු gratitude එකක් අර මේ වගේ පුදුම ඉන්සයිට්ස් ගොඩක් අපිට ෂෙයා කරගන්න පුළුවන් වෙච්ච එක ගැන දනිකයියත් එක්ක එකතු වෙලා ඒත් එක්කම සවිනු thank you අද එකතු වුණාට. ඉතින් අපි ආයෙත් තතාවක් හම්බ වෙමු මේ වගේම ඉන්සයිට්ස් පිරුණු මේ වගේම ඕගොල්ලන්ව තවත් මොටිවේෂන් එකක් ඕගොල්ලන්ට ඇඩ් කරන ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජර්නි එක හදාගන්න පුළුවන් මේ වගේම තවත් අලුත් පොඩ්කාස්ට් එකක් එක්ක. ඉතින් එතකන් අපි ගිහින් එන්නම්. අපි Rise Innovations